පවත්වන්න. අපේ ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සදහවත් කාරුණික පින්නතුනි, අද විහාරස්ථානයේ ඊටාම වැදගත් සුවිශේෂී පින්කමක් සිදු කරන අවස්ථාව. මිට අවුරුදු 41කට කලින් අපවත් වදාළ ගෞරවනීය අපේ ගුරු දේවෝත්තම සද්ධර්ම වාගීස්වරාචාර්ය විනයකීර්ති ශ්‍රී ඉන්දගල ශ්‍රීන්ද්‍රරත්න නාහිපාන් වහන්සේගේ 41 වෙනි ගුණ සමරු පින්කම නිමිත්තෙන් වාර්ෂිකව සිදු කරන පින්කමේ මුල් ආරම්භය ඇති තමයි අද මේ ධර්මදේශනා පින්කම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපිට ස්වාමීන් වහන්සේලා අවුරුදු 41ක් තිස්සේ පින්කම කරද්දී අපි විවිධ ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා ධර්මදේශනාවන් පැවැත්වුවා. මේ අවුරුද්දේ අපට විශේෂ ධර්මදේශනාවක් සඳහා අපි තීන්දුව කරගත්තා. අපේ මේ ධර්මාසනයේ වැඩ ඉන්න ගෞරවනීය පණිත හාමුදුරන් වහන්සේ වැඩම කරගන්න ඕන කියන කාරණය. ඉතින් අපි උන්වහන්සේ ඒ සඳහා සම්බන්ධ කරගත්තේ අපේ මහරජා මාධ්‍යාලයේ අධ්‍යක්ෂක සජිත් රත්නායක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාගේ, ඒ වගේම සිරස FM බෞද්ධ වැඩසටහන් සම්බන්ධීකාරක ශාලික රණසිංහ මැතිණියගේත් දායකත්වය ඇතුව අපි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. කොළඹ ප්‍රදේශයේ ඉන්න අපේ අබේසිංහ මහත්මයාත් ඉන්දිකා මල්කාන්ති මහත්මයාත් සම්බන්ධ කළා. ඒ නිසා ඒ පින්කමට අපි අපේ ආරාධනාව සිද්ධ කළේ මේ ධර්මාසනේ වැඩ ඉන්නේ මේ රටේ ඊටාම ප්‍රසිද්ධ සද්ධර්ම දේශකයන් වහන්සේ නමක් හැටියට කාතරත් බොහොම ආදරය ගෞරවය දිනාගත්ත, ඒ වගේම දහම් පිපාසාවෙන් පෙළෙන ඇත්තන්ට ධර්ම දේශනා කිරීමට හසල දැනුමක් තිබෙන අපේ රාජකීය පඬිතු ආචාර්ය පින්වත් බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ, අපේ හිතවත් ස්වාමීන් වහන්සේ තමයි මේ ස්ථානයේ වැඩ ඉන්නේ. උන්වහන්සේ ආරාධනා පිළි අරගෙන මේ ස්ථානට වැඩම කරවදාලා අපි විහාරස්ථානයේ වෙනුවෙන් අපේ දායක පින්තුන් වෙනුවෙන් අපි උන්වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මේ පින්කමේ දායකත්වයේ දරනවා, පින්කමේ දායකත්වය, මේ ධර්මදේශනා පින්කමේ දායකත්වය අපේ ශාසන පො සමිතියේ මූලික දායකත්වය ඇතුව අබේසිංහ මහත්මයා එම මැතිණිය සහ පවුලේ සියලු දෙනාම, නිපුණ සයන් වෙලකදර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාමත්, ඇලන් වෙලකදර මහත්මයා ඇතුළු කොට ඇති පවුලේ සියලු දෙනාමත්, එන්ජී අයිරාංගනී මෙනවිය සහ එන්ජී වයලට් නෝනා මෙනවිය, ඉන්දික ප්‍රවත් වීරසිංහ, ගයානි සේනානායක දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව ඉන්න ගයානි සේනානායක ඒ මහත්මිය, චන්දන කුමාර මහත්මයා සහ චන්ද්‍රිකා මනෝහරී කුලතුංග මහත්මිය කියන ඒ පින්නතුන් පින්නතන්ගේ දායකත්වයෙන් අද මේ පින්කම සංවිධානය වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ පින්කමේදී අපි පුණ්‍යානුමෝදනා කරනකොට ඒ පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන්කම ලැබෙනවා මිය පරලෝකීය සියලු දෙනාම සිහිපත් කරගෙන. විශේෂයෙන්ම අංජී දිනෝත් ස්වාමී මහත්මයාට, කල්ලයින් වෙලකදර මහත්මියට, සුමනදාස දේවරාණ මහත්මයාට, සුගදාස වෙලකදර මහත්මයා සහ කුසුමාවති වෙලකදර මහත්මියට, පින්කම සදා දායක වෙච්ච සියලුම පින්තුන්ගේ පවුල්වල මිය පරලෝකීය සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණලාභීන්ගේ පවුල්වල මිය පරලෝකීය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම සහ අපේ ශාසන පො සමිතියේ සියලුම පින්තුන්ගේ නමින් මිය පරලෝකීය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම මේ පින්කමේ ආශිර්වාද සලසා දෙනවා අද ධර්ම දේශනාව සඳහා වැඩම කරනවා දාල අපේ දේශකයන්න් වහන්සේ ආචාර්ය රාජකීය පඬිත පින්වත් අතිපූජ්‍ය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේට, නාකන්දල ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උංගල්ලි රතන ස්වාමීන් වහන්සේට පින්කම සඳහා සියලු ආකාරයෙන් උදව් උපකාර කළ සියලු දෙනාටම ආශිර්වාද කර මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම මේ දර්ශනීය ධර්මාසනය සකස් කිරීමේ කාර්ය සුපුන් සමීර ගමගේ මහත්මයාත් ඒ මහත්මයාත් සිද්ධ කළා. ඒ වගේම මේ විහාරස්ථාන විදුලාලෝකයෙන් ආලෝකමත් කිරීම සඳහා අපේ චමින්ද කුමාර සෝමරත්න මහත්මයා පලීගල, පත්මශ්‍රී ජයවීර මහත්මයා, ඒ වගේම සුපුන් සමීර මහත්මයා ඇතුළු කොට ඇති පින්තුන් ඒ සඳහා දායකත්වය දරුවා. විශේෂ දායකත්වය දලා තිබෙනවා මංජුල දසනායක මහත්මයා, අපේ එක්සත් ආමංගල සුබ සමිතිය සියලු දෙනාම. ඉතින් මේ පින්කම බොහොම අලංකාරවත් පින්කමක්. ඒ වගේම ගෞරවනීය පින්කමක්, අපිට කාලෙකින් කරගන්න පුළුවන් බැරි පින්කමක් තමයි අද මේක සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපේ පඬිත හාමුදුරුවෝ, මේ ධර්මාසනේ වැඩින පඬිත හාමුදුරුවෝ අපට පහසුවෙන් ලේසියෙන්
ඒ වගේම වැඩම කරගන්න බෑ. මොකද ඒ තරම් ලංකාවේ විවිධ ප්‍රදේශවල හැමදාම දේශනා පවත්වමින් උන්වහන්සේ වඩිනවා. ඉතින් ඒ අතර තමයි මාස කිහිපයකට කලින් අපි මේ ආරාධනාව පිළිඅරගෙන උන්වහන්සේ මේ සඳහා අපිට අද දවසේ දිනේ ලබා දුන්නේ. ඒ නිසා අපි උන්වහන්සේ බොහොම ගෞරවයෙන් භක්තියෙන් යුක්තව පිළිගන්නවා. මේ සඳහා තමයි කාලයේ ශ්‍රමයේ දරපු සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කරමින් අපි පින්නත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මේ ධර්ම දේශනාව සිදු කරන හැටි කවුරුත් එක්ක සාදුකාර දීලා ඒ ධර්මයේ ශ්‍රවණය කරන සූදානම් වෙන්න. අපේ රමණී මහත්මිය ඒ පවුලේ බදායක දන පින්තියක් ඒ පින්තිය විසින් ඒ දහත් වට්ටියේ පූජා කරලා අපේ ගෞරවනීය පණිතාඳුරන් වහන්සේට ආරාධනා කරන්නට යෙදුණා. පින්වත් සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පළමුව සිල් පිරිසිදු කර ගැනීම සඳහා ශබ්ද නගලා নমස්කාරය කියන්න. නමෝ තස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิปิสุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิปารุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมปัปพลาปาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาอาจีวาเวรมณีสิกขาปดังสมาธิยามิติสารเนนสัดถิงอาจีวอัตถมกสีลังธัมมังสาธุกังสุรักขิตังกัตวา
අප්පමාදේන සම්පාදේ තබ්බං. පළමු කොට මේ උතුම් දහම් පිළිසඳර ශ්‍රවණය කිරීම පිණිස ධර්මකාමී දෙවියන්ද දිවකන් යොමත්වා කියලා දේවාරාධනාව සිද්ධ කරනවා. සාධු සාධු සාධු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස. පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අපන්නක පටිපදං පටිපන්නෝ හෝති යෝනි චස්ස ආරද්ධා හෝති ආසවානං කයාය කතමේහි චතුහි නෙක්ඛම්ම විතක්කේන අභ්‍යාපජ්ජ විතක්කේන අවිහිංසා විතක්කේන සම්මාදිට්ඨියා ඉමේහි කෝ භික්ඛවේ චතුහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අපන්නක පටිපදං පටිපන්නෝ හෝති යෝනි චස්ස ආරද්ධා හෝති ආසවානං කයායාති. අවසරයි නාකන්දල ශ්‍රී ගංගාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති අපට නම සිහිපත් කරන්නට අවසරයි. අතිපූජනීය අහුංගල්ලේ රතනසිරි නායක ස්වාමින් වහන්සේගේ පාපියුම් වන්දනා කරමි. මට සමාව අවසර ලැබේවා. අපේ දූල පුතාලා ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වත් හැම දෙනාටම බොහෝම පින්බර වූ සැන්දෑවක් වේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් පළමු කොට ආශිර්වාද කරනවා. පින්වතුනි, මේ අපි හැමෝටම උතුම් මොහොත ජීවිතයෙහි මුණ ගැසෙච්ච වෙලාව. බුදුරජාණන් වහන්සේ වදාළේ ක්ෂණ සම්පත්තිය අපේ ජීවිතවලට ලැබිච්ච වෙලාව කියලා.
ක්ෂණ සම්පත්තිය කියන්නේ උතුම් නිමේෂය, වාසනාවන්ත මොහොත, සම්පත්තිකර අවස්ථාව, සැනසීමට හේතු වන කරුණු මුණ ගැහිච්ච වෙලාව කියන එක තමයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඊළඟට ක්ෂණ විපත්තිය කියන්නේ ඒ උතුම් අවස්ථාව අහිමි වූ වෙලාව. ඒකට කියනවා ක්ෂණ විපත්තිය කියලා මේ ධර්මයේ. ක්ෂණ විපත්තිය බුදුරජාණන් වහන්සේ ආකාර කිහිපයකින් දේශනා කළා. ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ අමයුරු ධර්මය දෙවි මිනිසුන්ගේ ලය මඩුළු සනසා ඇසෙන කාලවකවානුවක මේ සසරේ ඇවිද යන සත්වයා සතර අපායේ තැනක ඉපදිලා හිටියොත් එයාට ඒ ධර්මය ඇහෙන්නේ නැහැ. ඒක ක්ෂණ විපත්තියක්, අවාසනාවන්ත තැනකට ඇද වැටීමක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී දහම් වදාරන කල්හි මේ සසර ඇවිද යන සත්වයා අසඤ්ඤ සත්ත්ව බ්‍රහ්ම ලෝකේ ඉපදිලා හිටියොත් එයාටත් මේ ධර්මය ඇසෙන්නේ නැහැ. ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදිලා හිටියොත් ඒත් මේ ධර්මය ඇසෙන්නේ නැහැ. ඊළඟට කන් දෙක බිහිරි වෙලා තිබුණොත්, ඇස් අන්ධ වෙලා තිබුණොත්, කතා කරන්න තියෙන කට ගොළු වෙලා තිබුණොත්, අබ්බගාත වී ගොළු පිළු වී තිබුණොත් ඒත් මේ අවස්ථාව මග හැරිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පහළ වී මේ දහම් වදාරන යුගයේ පින්වතුනි ඒ යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටියකට හසු වී සිටියොත්, ඒ මිත්‍යා දෘෂ්ටියට හසු වී සිටින කෙනාට මේ දහම් රාවය ඇසුණත් එයා ඒ ගැන තකන්නේ නැහැ, ගණන් ගන්නෙ නැහැ. එතකොටත් අවස්ථාව මග හැරිලා අවාසනාවට හැරෙනවා. ඊළඟට අපි හිතමුකෝ ඈත ප්‍රත්‍යන්ත දේශයක ඉපදිලා හිටියා. දැන් මේ අපේ රටේ මේ බුද්ධ භූමියේ ඉපදිලා සිටින නිසාවෙන් තමයි මේ අමා ධර්මය අපට ඇසෙන්නේ. ලෝකේ ගත්තොත් තවත් රටවල් කිහිපයක් තියෙනවා, බුරුමය, තායිලන්තය වගේ. ඒවයෙත් මේ පිරිසුදු ධර්මය යම් තාක් දුරට ඇහෙනවා. හැබැයි මේ බුද්ධ භූමියේ තමයි ඊතා පිරිසිදුවට මේ දහම් පද මාලා මිනිසුන්ට අසන්න ලැබෙන්නේ. එතකොට දුර ඈත රටවල් තියෙනවා ලෝකේ, ඒවා භෞතික වශයෙන් කොයියම් තැනක තිබුණත් ඒ පිරිසට මේ ධර්මයේ බුද්ධ කියන වචනේවත් ඇහෙන්නේ නැහැ. එතකොට ඒ අයටත් මේ අවස්ථාව මග හැරිලා යනවා. ඊළඟට පින්වතුනි, මේ උතුම් අවස්ථාව යමෙකුට ලැබෙනවා නම් ලැබෙන්නේ මේ වගේ කාලයක ගත්තොතින් පතිරූප දේශ වාසය නැමැති පතිරූප දේශ වාසය තිබෙන මේ වගේ රටක විශේෂයෙන් මේ දහම් ඇහෙන මානයක ඉපදුනොත්, දැන් අපි ඔක්කොටම ගිහි පැවිදි අපි ඔක්කොටම ඒ අවස්ථාව ඇත්තටම ලැබුණා. ඒ අවස්ථාව කෙතෙක් දුරට අපි අපේ ජීවිතවලට ගලපගත්තද කියන එක වෙනම කතාවක්. නමුත් ඒ උතුම් මහර්ග වාසනාව අපි ඔක්කොටම ලැබුණා. උතුම් අමා දහම් ඇසෙන ප්‍රදේශයක බුද්ධ භූමියක ජන්මාලේ ලැබුවා. ඊළඟට ඒ උතුම් බුද්ධ භූමියේ ඉපදිලා සත්පුරුෂයාගේ ඇසුර ලැබීම, ඒකත් ලෝකෙ අතිශයින් විරලයි. දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ දෙව්රම් වෙහෙරට යාබද වැටමායිමේ හිටිය විශාල පිරිසක් ජීවිතේට එක වතාවක්වත් ඒ ආශ්චර්යමත් සිරිපා වඳින්න ඇවිල්ලා තිබුණේ නැහැ. එහෙමත් අවාසනාවන්ත මිනිස්සු හිටියා. මේ පතිරූප දේශ වාසයේ ඉපදුනත් ඒ අයට සත්පුරුෂයාගේ ඇසුර ලැබුණේ නැහැ. ඉතින් දැන් මේ අපි ඔක්කොටම පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්න පුළුවන්. ඒ ධම ඇහෙන තැනකට අපි හැමෝගෙම ජීවිත වාසනාවන්ත වෙලා තියෙනවා. ඒකට කියනවා ක්ෂණ සම්පත්තියෙහි උදාව කියලා. සරලව කියනවා නම් වාසනාවන්ත උතුම්ම මොහොත මුණ ගැසුණා. සංසාරයේ වගේ අති දීර්ඝ ගමනක ඇවිද අපට බුද්ධෝත්පාදයක් ලැබිලා. ඒ අමා ධර්මයේ ඇහෙන කාල පරිච්ඡේදයක කන් දෙකක් බිහිරි වෙලා නැති වෙලාවක, ශ්‍රද්ධාවෙනුත් හදවත අවදි වෙච්ච වෙලාවක, උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන මහා සංඝරුවන වැඩ ඉන්න කාලයක, උතුම් වෙහෙරකට පැමිණ බණමඩුවක් අභියස සම්මුඛයේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය අසන්න ලැබෙනවා යන යමක් වේද අනන්ත සක්වා තල අතර ඒක තමයි පින්වතුනි උතුම් වාසනාව.
ඒ වාසනාව මේ ආදරණීයයන්ට අද මේ විදිහට ලැබිලා තියෙනවා. එනිසා ඔය කාරණේ තරයේ අපි හිතටගෙන බොහෝම ගෞරවාදරයෙන් මේ උතුම් දහම් කතාව නිම වෙනතුරු හොඳට ශ්‍රවණය කරන්න ඕන. දේශකයන් වහන්සේ හැටියට මවිසින් මේ ධර්මය ඊටාම ගෞරවයෙන් පිරිසිදුව හැම දෙනා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේ දේශකයන් වහන්සේට පනවා වදාළ කාරණයක්. දහම් අසන්නෝ බොහෝම සිත එකඟ කරගෙන බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් මේ ඇසෙන ධර්මය මට හොඳට කල්පනා වේවා, මනසිකාර වේවා. මේ දහම් කතාවෙන් කියා දෙන උතුම් දහම් අරුත් මගේ ජීවිතයට මනාව බැස ගනීවා. මගේ සිත රකාමච්ඡන්දාදී නීවරණ ධර්ම වලින් අත මිදේවා. මගේ සිත සංසුන් වේවා. මේ දහම් කතාව හා මනාව සැබඳේවා. දහම් අරුත් මනාව විමසන්නට මට හැකියාව ලැබේවා. මේ වාඩි වී සිටින ආසනයෙහිම මේ උතුම් ධම්ම සංඥප්ති අභියස මගේ සිත මඟඵල නිවන දක්වාම යොමු වේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕන. දැන් මේ පිරිස ඒ අදිෂ්ඨානය පිළිගත්තා. වඩාත් පළමුව උතුම් සීලයක පිහිටියා. දැන් මේ පිරිස අමා ධර්මයට සවන් දෙන්නේ ආජීව අට්ඨමක සීලය නැමැති ආර්යකාන්ත සීලයේ පිහිටලා. ඒ වගේම පිරිසිදු අරමුණක් ඇතිව ද්වාරත්‍රයෙන් සංසුන් වෙලා. දැන් එහෙනම් ඔබේ පැත්තෙනුත් අපේ පැත්තෙනුත් මේ උතුම් බණ මඩුව ඊතා සුපිරිසිදු නිවන පිණිස යොමු වූ උතුම් පින් උපදින බෝධිපාක්ෂික ධර්ම වැඩෙන පාරමී භූමියක් බවට පත් වෙලා තියෙන්නේ. පින්වතුනි, මේ උත්තම අවස්ථාව අපට දායාද කළේ මේ මිහි මඩලේ පහළ වූ ආශ්චර්යමත් ධර්ම රාජයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ නොවුනා නම් අපට මෙහෙම හම්බ වෙන්නේ නැහැ. මේ උතුම් මුණ ගැසීම අප අතර නැහැ. බුදු කරුණාව කියන්නේ මහා පුදුම කරුණාවක්. ඒ බුදු කරුණාවට පින්වතුනි සීමාවක් නැහැ. සාමාන්‍යයෙන් අපි හැමෝගෙම හිතවල තියෙන අනුකම්පාව, දයාව, මෛත්‍රිය. හැබැයි ඒ අනුකම්පාවට, දයාවට, මෛත්‍රියට අපේ ජීවිතවල සීමා තියෙනවා. ඒ කියන්නේ ඒ අනුකම්පාව, දයාව, මෛත්‍රිය උපරිම මට්ටමින් තාම දියුණු වෙලා නැහැ. ඒ බුදු හදවතෙහි උතුරා පැතිරුණ මහා කරුණාවට නිම්හිම් නැහැ. මහා මෛත්‍රියට නිම්හිම් නැහැ. මහා විස්මිත ප්‍රඥාවේ අගක් මුලක් නොපෙනෙන මට්ටමේ මහා දෙමන්ත ප්‍රඥාවක් බුදු හදවතෙහි පහළ වුණා. ඒ සියල්ල දක්නා මහා ඥාන මහිමයෙන් සියල්ලම දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒ ධර්මයේ දේශනා කරද්දී අසරණයන් වෙත පාවදාල කරුණාව පින්වතුනි මහා පුදුමයි. ජාතිය නොසලකා, කුලමල නොසලකා, වත් පොහොසත්කම් නොසලකා, ඒ වගේම සමාජ ස්තරය තුල කවදත් විද්‍යමාන වෙන පන්ති මට්ටම් තියෙනවා. ඒවා එකක්වත් සලකන්නේ නැතුව තමයි මේ අමයුරු ධර්මය ඒ බුදුරජාණන් වහන්සේ පොදු මහ ජනතාව එල්ල කරමින් දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේවුරම් බෙහෙරේ වැඩ සිටි සමයේ බුදුබණ අසන්නට එදා ಭಾರತ තලයේ ජීවත් වෙච්ච හැම තරාතිරමකම මිනිසු ආවා. ආපු හැම කෙනෙක්ම සිල්වතුන් නෙමෙයි. ආපු හැම කෙනෙක්ම මේ සාමාන්‍ය ජන සමාජයේ දැනුගත්කම් තිබුණ අය නෙමෙයි. ගොවිතැන් කරපු, ගව පාලනය කරපු, ඊළඟට කසල සෝදක කටයුතු වගේ දේවල් කරපු, ඊළඟට ඔය අතර හිටියා රාජ සේවයේ යෙදිච්ච රාජපුරුෂයෝ වගේ අය, ඒ වගේම රජ කුලයේ රජ කුමර කුමරීන්, සිටුවරු, ඊළඟට වෙලෙන්දෝ, නාවිකයෝ, මාළු වගේ අල්ලන අය, ඒ වගේම වැද්දි කර්මාන්තයේ දෙන වැද්දෝ, ඊළඟට තවත් ඔය අතර හිටියා ඔය වඩු වැඩ වගේ කරන අය. ඒ වගේ ජන සමාජයේ හිටපු සෑම තරාතිරමකින්ම තවත් තැනක තියෙන ඔය සොරමරකම් කරන අය පවා ඔය දේවුරම් මෙහෙරට බුදුරජාණන් වහන්සේ පහළ වූ ආරංචියට ඒ සොඳුරු බණ මඩුවට පැමිණුණා කියලා. ඒකට පින්වතුනි එක හේතුවක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බව විදුලි වේගයෙන් ලෝකෙ පැතිරුණා. මිනිස්සු අතර විතරක් නෙමෙයි, දෙවියෝ අතර, බ්‍රහ්මයෝ අතර මේ ආරංචිය කෝටි ගණන් සක්වලින් ඈතට ගියා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ පහළ වී බරණැස ඉසිපතනේ පළමු ධර්මයේ දේශනා කරපු බව
අනන්ත සක්වා තලාතර ප්‍රසිද්ධ වුණා. ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මිගදාය අනුත්තරම් ධම්මචක්කම් පවත්තිතං. ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේදී උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළා. කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි සංශෝධන විරහිත උතුම් දහම් සක ප්‍රවර්තනය කළා යන ආරංචිය පැතිරුණා. ඒ වගේම ඒ ධර්මය දෙවි මිනිසුන්ගේ හද සම්තාන සිසාරා පැතිර ගියා. මිනිසුන්ගේ දුක් අඳුළු නිවමින් ඒ ධර්මයේ ප්‍රීතිය, ප්‍රමෝදය, සංසුන් බව, අස්වැසිල්ල, සුවදායක බව දෙවි මිනිසුන්ට ලැබුණා. තථාගත ධර්මයෙන් දෙවි මිනිසුන් ජීවිතවල දුක් නැති කරගත්තා. සංසාරේ දුක නැති කරගත්තා. එතනින් මෙහා පැත්තේ හැම දුක් අවසන් වුණා. එනිසා ඊතා වේගයෙන් බුදුරජාණන් වහන්සේ වෙත මහ ජනකාය ඇදුණා. ඒ පැමිණෙන සෑම කෙනෙකුටම ලෝකයේ අනන්ත සක්වා තල අතර අසිරි සිරියෙන් පිරුණ සොඳුරු බුද්ධ රූපය අස්පුරා බලන්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ලස්සන රූපයේ වරුණාව මේ ලෝකෙ දෙවියෙකුටවත් කියලා අවසන් කරන්න බෑ. දිව්‍ය ලෝකේ දෙවියන්ටත් වැඩියෙන්, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ටත් වැඩියෙන්, කොහොමත් මිනිස් ලෝකේ මිනිසුන්ටත් වැඩියෙන් ලස්සනම රූපෙ තිබුණේ බුදුරජාණන් වහන්සේට. ඒ රූපේ තිබුණා සාමාන්‍ය පිරිමියෙකුට නොලැබෙන මට්ටමේ මහා පුරුෂ ලක්ෂණ. ඒ කියන්නේ පින් ලකුණු 32ක් විශේෂයෙන් පිටලා තිබුණා. ඒ 32ට අමතරව මුළු බුද්ධ රූපේ පුරාවටම අනු කුඩා ලක්ෂණ තවත් 80ක් තිබුණා. ඊළඟට ඒ ශ්‍රී ශරීරයෙන් රශ්මි ධාරා පැතිර නැගෙනවා. ව්‍යාම ප්‍රභා මණ්ඩලය, අසීති හස්ත ප්‍රභා මණ්ඩලය ආදී වශයෙන් මේ රස්මඩුළු මාලා දිගන්තේ නැගෙනකොට ඒ අසිරිමත් බුද්ධ රූපේ බැබලීම, සුන්දරත්වය, නිත සනසන හද සනසන ස්වභාවය ඒක වචන වලින් කිව නොහැකි මට්ටමක්. එනිසා මේ මනමඩුවට පැමිණි අර පෙර කියපු සෑම වර්ගයකම මිනිස්සු netu අයා බුද්ධ රූපයේ දෙස බැලුවා. ඉදිරිපසින් බැලුවත්, දෙපසින් බැලුවත්, පිටුපසින් බැලුවත්, කොයි පැත්තෙන් බැලුවත් ඒ බුද්ධානුභාවය, බුද්ධ රූපේ සුන්දරත්වය මහ පුදුම දෙයක්. එනිසා දෙවි මිනිසුන්ගේ මන බැඳී ගියා ඒ බුද්ධ රූපයට. බුදුරජාණන් වහන්සේගේ රූපයේ සුන්දරත්වය විතරක් නෙමෙයි. ඒ උත්තම බුද්ධ චර්යාව, පරම පිරිසිදු සීලය, ඒ උත්තම දමනය, සංසුන් බව, ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් නැගුණ ආශ්චර්යමත් හද බැඳෙන ස්වරය. ඒ ස්වරය හඳුන්වනවා බ්‍රහ්මස්වරය කියලා. බ්‍රහ්මස්වරය කියන්නේ ඒ සිරි මුව මඩල විවර වෙලා ඒ හඬ මතු වෙනකොට සෙමෙන් පිටෙන් පලිබෝධයක් නැහැ. උගුර පෑදීමක් නැහැ. කැස්සෙන් බාධාවක් නැහැ. ඒ වගේම ඒ වචන ඇහෙනකොට ඒ වචන මනාව උච්චාරණය වෙනවා. ඒ වගේම ඒ වචන ඇහෙන කටහඬ අර තියෙනවා අංග 8ක්. විස්සට්ඨ මංජු විඤ්ඤය සමනීය විසාරිතාදී අංග 8ක් තියෙනවා. නින්නාද දිදී ඒ හඬ ඇහෙනවා. බණ පිරිස කෙලවර දක්වාම ඒ හඬ දිවෙනවා. කොච්චර ඈතකට බණ පිරිස හිටියත් යොදුන් ගානක් මානයේ සාමාන්‍ය මට්ටමින් කතා කරනකොට ඒ හඬ ඇහෙනවා. ඊළඟට ඈත සක්වල දක්වා උනත් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළොත් මේ හඬ ඇහෙන්න කියලා එච්චර ඈතකට ඇහෙනවා. ලස්සනම ලස්සන කටහඬ තමයි බුදුරජාණන් වහන්සේගේ කටහඬ. ඒ හඬින් එකම එක බණපදයක් හෝ ඇසීම දෙවි මිනිසුන්ගේ ලොකු බලාපොරොත්තුවක්. එනිසා බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක පැමිණි කිසිම කෙනෙකුට ධර්මයේ දේශනා නොකර සිටියේ නැහැ. කවුරු ආවත් ඔවුන්ගේ තරාතිරම නොසලකා අර කියපු මහ විස්මිත කරුණාවෙන් දවසේ වැඩිම වෙලාවක් කල් ගෙව්වේ දෙවි මිනිසුන්ට දහමේ සුව බෙදා දෙන්න. දහම් මැසි වැස්ස වීම පිණිස. ඒ කියන්නේ පැය 24ක දවසකින් රාත්‍රියේ 2ක් පසු වුණාට පස්සේ පැයකුත් මිනිත්තු 20ක් වගේ බොහෝම සුළු කාලයක් තමයි තථාගතයන් වහන්සේ සිංහ සෙයියාවෙන් සැතපුණේ. සෙසුමුළු කාලයේම සමවත් සුවයට සමවදමින් මහ කරුණා සමවත ලොව පතුරවමින් අසරණයම් දෙස බලබලා ඔවුන්ට පිහිට විය හැකි ආකාර සලකලා අනුකම්පාවෙන් පිහිට වීමමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ. ඒක භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කළා. මහ රහතන් වහන්සේලාත් ඒ මෙහෙබර සිද්ධ කළා. එනිසයි මම පින්වතුන්ලාට ඉස්සෙල්ලාම සිහි කළේ බුදු කරුණාව කියන එක වචන වලින් පමණ පෙන්වන්නට බෑ කියලා. බුදුරජාණන් වහන්සේගේ හදවතේ තිබුණේ මිනිසු ගැන අනුකම්පාවක්. ඒ අනුකම්පාව ඇති වුණේ සංසාරේ දුක දැකලා. සංසාරයේ සත්වයා අසරණව සිටින ස්වභාවය දැකලා තමයි බුදු හදෙහි ඒසා විස්මිත කරුණාවක් ඇති වුණේ.
මොකක්ද සංසාර ගමනේ පින්වතුනි සත්වයාට වී ඇති විපත්තිය? දැන් මෙතන ඉන්න මේ අම්මලා තාත්තලා වැඩිහිටියෝ ළමාලපටි අපි ඔක්කොම අති දීර්ඝ ගමනක තමයි සංසාරේ ඇවිදලා තියෙන්නේ. ඒ සංසාරේ නැමැති ගම්මානයේ ඇවිද ආපු දුර පින්වතුනි පෙන්වන්න බෑ. අසවල් තැන තමයි ආරම්භය, මෙන්න මෙතනින් තමයි අවසන් වෙන්නේ කියලා එන දුරක් අපි ඉපදුනා. ඉපදිච්ච සෑම වාරයකම ජරා මරණ වලටපත් වුණා. ඉපදුනේ හැම වෙලාවකම හැම කාලයකම මනුස්ස ලෝකෙ නෙමෙයි. බොහෝ අවස්ථා අපි ඉපදුනේ සතර අපායි, තිරිසනුන් අතර, പ്രേතයන් අතර, අසුර ලෝකේ, මහා අටමහා නිරයේ, ඔන්න ඔය වගේ තැන්වල තමයි අපි වැඩිපුර ප්‍රමාණයක් ඉපදුනේ. ඒකයි සංසාරේ දුකයි කියලා කියන්නේ. මගපල නොලබිච්ච කෙනෙක් සංසාර ගමනේ යන්න ගත්තාම බොහෝ සෙයින් එයාගේ අතින් සිද්ධ වෙන්නේ අකුසල කර්ම. ඔය පාරමී පුරන මහසත් බෝසත් උතුමන් වහන්සේලා වගේ තේජස්වී උතුමෝ හැර අනිත් අයට වරදින වැරදීම වැඩි පින්වතුනි සසරි. ඒ කියන්නේ බුදු කෙනෙකුගේ අනුශාසනාවක් ලැබෙන්නේ නැහැ. සත්පුරුෂයොත් බොහෝම අඩුයි. ඒ වගේ සසරක කොහේ හරි තැනක ඉපදුනොත් අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටෙනවා බොහෝම ලාභෙට. අසත්පුරුෂ ඇසුරේ තියෙනවා පින්වතුනි බොහොම නරක ගතියක්. අසත්පුරුෂයාගේ ගති පුරුදු අපේ මනසට වේගයෙන් ඇතුල් වෙනවා. එතකොට අපි හිතන්න පෙළඹෙන්නේ අසත්පුරුෂයා හිතන විදියට. ඒකට කියනවා අසත්පුරුෂ චින්තී කියලා. අසත්පුරුෂයා හිතන්නේම තව කෙනෙකුට දුක් දෙන්න, ප්‍රාණඝාතයක් කරන්න, සොරකමක් කරන්න, වැරදි කාමසේවනයකට, බොරු කේලා මාදිය කියන්න, මිත්‍යා ආජීවයකට. එහෙම තමයි අසත්පුරුෂයා කල්පනා කරන්නේ. අසත්පුරුෂ චින්තී. අසත්පුරුෂ මන්ති කියන්නේ අසත්පුරුෂයෙක් කතා කරන වචන, අසත්පුරුෂයාගේ මන්ත්‍රණය, සාකච්ඡාව හැම වෙලාවකම Tamanටත් අනුන්ටත් විපත් පිණිස වැරද්දක් කරන්නමයි කතා කරන්නේ. අසත්පුරුෂ වැඩකටමයි ගොනු වෙන්නේ. අසත්පුරුෂකමක් වෙනුවෙන්මයි අදහස් හුවමාරු කරගන්නේ. ඒකට කියනවා අසත්පුරුෂ මන්ති කියලා. ඊළඟට අසත්පුරුෂ භක්ති කියලා කියනවා. ඒ කියන්නේ අසත්පුරුෂයාගේ ස්වභාවය අසත්පුරුෂයෙකුටම නැමෙනවා. බේබද්දෙකුටම එකතු වෙනවා. හීනාචාරය ඇති පුද්ගලයෙක් හීනාචාරය ඇති කෙනෙකුටම එකතු වෙනවා. ඊළඟට ලාමක වැඩ කරන කෙනෙක් ලාමක වැඩ කරන කෙනෙක් හාම එකතු වෙනවා. දුරාචාරය ඇති පුද්ගලයා ඒ බඳු කෙනෙක් ළඟටම සේන්දු වෙලා යනවා. දැන් සිල්වතුන්ටම එකතු වෙනවා. බණ දහම් අහන අය ඒ බණ දහම් අහන අයත් එක්කම එකතු වෙනවා. ඉතින් මේක පින්වතුනි සංසාර ගමනේ ස්වභාවයක්. එතකොට අපි සංසාර ගමනේ වැඩි මනක් වාරවලදී ගිහි පැවිදි වුණත් අපි කවුරු වුණත් එදා ඔය අසත්පුරුෂ ඇසුරට සොලබව වැටිලා තියෙනවා. ඒ අසත්පුරුෂ ඇසුර නිසා අපි බොහෝ පව්කම් කරගත්තා. ඒ පව්කම් වල විපාක වලට අපි මුහුණ දෙදී සතර අපායේ වැටුණා. තිරිසන් ලෝකේ වැටිච්ච වාරවල බෙලි කැපුම් කාපු වාරවල ගලපු ලේ ධාරා මහ මුහුදේ වතුරට වැඩි. බුද්ධ වචනේ එහෙම තියෙනවා. ඒ බුද්ධ වචනේ එහෙම තියෙනවා නම් ඒක පරම සත්‍යයක්. ඒක අය බොරුවක් නෙමෙයි. මිනිසු බය කරන්න, මිනිසුන්ගේ අවධානය දිනා ගන්න කිව්ව කාරණයක් නෙමෙයි. මහා මුහුදේ වතුරට වැඩියෙන් ගල ලෙයින් මහ පොළව අපේ තෙත් වුණා කියන අනන්ත සංසාරේ. ඒ තරම් අපේ අතින් පව්කම් සිද්ධ වුණා පින්වතුනි. ඊළඟට කලාතුරකින් මනුස්ස ලෝකෙට අපි ඇවිල්ලා තියෙනවා අනන්ත සංසාරේ. හැබැයි අඩු අවස්ථා ප්‍රමාණයක්. සතර අපායේ උපදින වාර ගාන මහ පොළවේ පස් වගේ නම් මිනිස් ලෝකේ උපදින වාර ගාන මේ නියපොත්තට ගත්ත පස් වගේ බොහොම අඩු වාර ගානක්. නිකන් හිතලා බලන්න අතට ගත්ත වැලි කැට කිහිපයක් වගේ වාර ගානක් මනුස්ස ලෝකේ උපදිනකොට මහ පොළවේ වැලි කැට වගේ ප්‍රමාණයක් සාමාන්‍ය සත්වෙක් සතර අපායේ වැටෙනවා. ඒක බුද්ධ වචනේ තියෙන දෙයක්. මම හිතලා කියන එකක් නෙමෙයි. ඔන්න ඔහොම සංසාර ගමනක අපිට වැරදිච්ච වැරදීම්, පෙරදිච්ච පෙරදීම්, ඇද වැටිච්ච දුක් විපත් පින්වතුනි සියල්ලම දන්නේ ਸਰවාකාරයෙන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේට ඒ සියල්ල දකින ඥානයක් තියෙනවා. ඒ ඥානයට කියනවා අතීතංස ඥානය කියලා. මෙතනින් ඉතිහාසයේ අතීතය දකින නුවණ. ඒ නුවණ පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේගේ මට්ටමින් පිහිටන්නේ නැහැ. සංසාරේ සෑහෙන ඈතක් දකින්න පුළුවන්. මහා කල්ප වලින් ඒකා සංකේයයක් දකින්න පුළුවන්. තවත් ලක්ෂයක මහා කල්ප ඒකා සංකේය ලක්ෂයක්. ඒ කියන්නේ මහා කල්ප වලින් අසංකේයකුත් තව ලක්ෂයක් ඉතිහාසයේ බලනවා. හැබැයි එතනින් එහා පැත්ත බලන්න බෑ. තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ විස්මිත ඥානයට පුළුවන් සංසාරේ කැමැති තාක් දුර බලන්න. ඒ දුර බලන්නේ කොහොමද පින්වතුනි? මේ ස්කන්ධ පරම්පරාව පහළ වෙච්ච හැටි.
සත්වයා කර්මාන්ත දුරක් ඇස්සිස් මස් දන් දීදී පාරමි පිරුවේ. සාමාන්‍යයෙන් බෝසතාණන් වහන්සේගේ හදපිරි අදිෂ්ඨානය උපමාවකින් කියන්න බැරි තරම් ශක්තිමත්. මහා මෙරට වඩා ශක්තිමත් අදිෂ්ඨානයක් බෝසතාණන් වහන්සේගේ හදවතේ තිබුණා. 100,000 වාරයක් වැරදුනත් ඊළඟ වාරේ යලි නොවරදින්න නැගී සිටියා. සුමේද තාපසතුමා ලෙස දීපංකර පාදමූලයේ නියත විවරණ ලැබූදා පටන් අසංකේය 4කුත් තව මහා කල්ප ලක්ෂයක් මහ බෝසතාණන් වහන්සේගේ පාරමි කාලය. ඒ මුළු පාරමි කාලයේම සෙව්වේ බුදු බව ලැබීමේ පාරමිතාව. සම්පාදනය කළේ ඒ මුළු කාලේ පුරාවටම දානේ, සීලය, නෛෂ්ක්‍රම්‍ය, කරුණාව, සත්‍යය, අදිෂ්ඨානය, උපේක්ෂාව මේ වගේ උදාර ගුණධර්ම. මනුස්ස ලෝකේ උපන් වාරවල ඔය ඇතැම් විට තිරිසන් ලෝකේ පවා මේ ඉපදුනා බෝසතාණන් වහන්සේ. එනමුත් ඒ සෑම තැනකම අර මහ උලාර ගුණය ඉස්මතු වුණා. වටුකුරුල්ලෙක් වෙලා ඉපදිච්ච වාරිත් මිනිහෙකුට නැති ගුණයක් ඉස්මතු වුණා. හස්ති රාජෙක් වෙලා ඉපදිච්ච වෙලාවෙත් මිනිස්සෙකුට නොපිහිටන මට්ටමක මහා පුදුම පරිත්‍යාග ගුණයක් ඉස්මතු වුණා. ඔය සීලව නාග රාජ ජාතකයේ ගත්තොත් මහ බෝසතාණන් වහන්සේ ඇත් රජෙක් වෙලා ඉපදිලා ඇත් රැලෙන් වෙන් වෙලා හස්ති නැත්තම් ඇත් රැලේ නායකත්වයේ හැරදා අන්ධ වූ මව් ඇතින්න මුළු කාලෙම පෝෂණය කළා. ඊළඟට මහා බෝසතාණන් වහන්සේ ඔය වඳුරු වෙලායිම ඉපදිච්ච වාරක් තියෙනවා ජාතක පොතේ. ඒ සෑම තැනකම මිනිස්සුෙකුට නොපිහිටන මට්ටමේ මහ පුදුම උදාර ගුණ ඒ හදවතේ පිහිටියා. ඔය චබ්දන්ත හස්ති රාජයා ලෙස දල සංගල කපා දම් දෙන්නට මහ බෝසතාණන් වහන්සේ ඉදිරිපත් වුණා. මේ භද්‍ර කල්පේ අහිංසක හා පැටවෙක් ලෙස ගින්නට පැනලා ඇඟ මස දම් දෙන්න තැනට හිත දියුණු කරලා තිබුණා. ඒ කියන්නේ පින්වතුනි අති දීර්ඝ සසර ගමනේ බුදු බව ලැබේ නම් ඕනම දෙයක් මම අතහරිනවා කියලා ඒ බෝසතාණන් වහන්සේට දැඩි අදිෂ්ඨානයක්, දැඩි පරිත්‍යාගයක් තිබුණා. ඒක මහා පුදුම දෙයක් පින්වතුනි. මම අද ඔය මාතෘකාව ලෙස සජ්ජායනා කළෙත් ඔන්න ඔය කාරණා කුළු ගැන්වෙන සූත්‍ර දේශනාවක්, කෙටි සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ චතුහි භික්කවේ ධම්මෙහි සමන්නාගතෝ භික්ඛු අපන්නක පටිපදම් පටිපන්නෝ හෝති. මහණෙනි කරුණු 4කින් යුතුයවන්නා වූ ශ්‍රාවක භික්ෂුව හෝ නැත්නම් ගිහි ශ්‍රාවකයා අපන්නක ප්‍රතිපදාවට බැසගත්තේ වෙයි. මොකක්ද අපන්නක ප්‍රතිපදාව කියන්නේ? අවිරද්ධ පටිපදං. අවිරද්ධ පටිපදං කියන්නේ නොවරදින ප්‍රතිපදාව. නොවරදින මාර්ගයට බැසගත්තා වෙනවා. නොවරදින මාර්ගය කියන්නේ කුමක්ද? ඒකාන්තයෙන් සතර අපායට වැටෙන්නේ නැති, සුගතියෙන් සුගතියට ගමන් කළා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නිවන් දකින මාර්ගය. ඒකට කියනවා අපන්නක ප්‍රතිපදාව. ආන්නේ අපන්නක ප්‍රතිපදාවට පිවිසීම පිණිස කරුණු 4ක් ජීවිතේ පිහිටන්න ඕන. ඊළඟට යෝනිචස්ස ආරද්ධා හෝති ආසවානං කයාය. ඒ කරුණු 4 පිහිටනකොට ආශ්‍රව ක්ෂය කර ඥානයේ හෙවත් අරහත් ඵල විමුක්තිය ලැබීම පිණිස ඒ ශ්‍රාවකයාට මම් පෙත විවර වෙනවා. කාරණා ඉස්මතු වෙනවා. මොනවද මේ කරුණු 4 දේශනා කළා? නෙක්ඛම්ම විතක්කේන කතමෙහි චතෝහි. නෙක්ඛම්ම විතක්කේන අභ්‍යාපාද විතක්කේන අවිහිංසා විතක්කේන සම්මා දිට්ඨිය. ඔන්න කරුණු 4. එකක් තමයි නෙක්ඛම්ම විතරකයෙන් යුක්ත වීම. නෙක්ඛම්ම විතරකය කියන්නේ අලෝභ ආධ්‍යාසය. නිර්ලෝභී භාවය. නිර්ලෝභී භාවය කිව්වහම ඒක බොහොම ගැඹුරු අදහසක්. ගැඹුරු සංකල්පනාවක්. මොකද නිර්ලෝභී භාවය කියන්නේ පින්වතුනි අපහැරීමේ ඒ උතුම් ස්වභාවය. ඒක මෙහෙමයි විස්තර වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් නෙක්ඛම්ම පාරමිතාවා කේන්ද්‍ර වූ සියලුම ඒ ගුණ ධර්ම එක පැත්තකින් නෙක්ඛම්මය හා යෙදෙනවා. ඒකෙන් මෙන්න මෙහෙම දෙයක් අදහස් කළේ දන් දීම අතහැරීමක් නෙක්ඛම්මයක්. සිල් ගුණ දම් පිරීම එක පැත්තකින් නෙක්ඛම්මයක්. මොකද ප්‍රාණඝාතය අතහරිමින් සිල්වත් වෙනවා. සොරකම අතහරිමින් සිල්වත් වෙනවා. වැරදි කාම සේවනයෙන් වෙන් වෙමින් සිල්වත් වෙනවා. සෙසු දුරාචාර වලින් වෙන් වෙමින් සිල්වත් වෙන එතනක් තියෙනවා නෙක්ඛම්මයක්. ඒ කියන්නේ අකුසලයෙන් නික්ම යෑමක්. පාපයෙන් නික්ම යෑමක්. ඒකට කියනවා නෙක්ඛම්මය කියලා. ඔක ගැඹුරට විස්තර කරන්න පුළුවන්. එතකොට තවත් ආකාරයකින් ගත්තට පස්සේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ගිහි ගෙයින් නික්ම යෑම ඒකත් නෙක්ඛම්මයක්. ඊළඟට බඹසර සිල් වලට ඇතුළු වීම ඒකත් නෙක්ඛම්මයක්. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් ලෙස ඉඳලා උපසම්පදා වීම වඩාත් උසස් නෙක්ඛම්මයක්. ඒ උපසම්පදා සීලේ පිහිටලා මඟපල ලැබීම වඩාත් උසස් නෙක්ඛම්මයක්. ඊළඟට සෝවාන් ආදී මඟපල පිළිවෙලින් සියලුම මේ දුකට හේතු ප්‍රහාණය කිරීම ඒක උපරිම නෙක්ඛම්මයක්.
එතකොට මේ නෙක්ඛම්මය කියන නෙක්ඛම්මයේ පිළිබඳව අදහස පුද්ගලයෙකුගේ මනසේ නිතර නිතර පිහිටන වනම් ආන්නේ නිතර පිහිටන පුද්ගලයා නිවන් මඟ ගමන් කරන කෙනෙක්. දැන් මහා බෝසතාණන් වහන්සේගේ නෙක්ඛම්ම ආධ්‍යාසයේ බලවත් බව පින්වතුනි අපිට හිතන්න අමාරුයි. ඒ තරම් අති දීර්ඝ දුරක් මහා බෝසතාණන් වහන්සේ කී වතාවක් රජසැපත අතහැරලා හිමාලයේ වනාරණට තපස්කම් කරන්න වැඩියද? කී වතාවක් සිටු සැපත අතහැරියද? කී වතාවක් ලැබිච්ච රාජ්‍ය සුවය අතහැරියද? කී වතාවක් ධනස්කන්ධය අතහැරියද? කී වතාවක් ආදරණීය දරුවෝ දන් දුන්නද? කී වතාවක් ප්‍රිය දේවිය දන් දුන්නද? කී වතාවක් වතු කුඹුරු පිටි දන් දුන්නද? ඉතිහාසයේ බණ පොතේ කියනවා පින්වතුනි අසංකේය අප්‍රමේය වාරවල එක කල්පයක් තුල පවා ඔය අතහැරීම ඔය නෙක්ඛම්මයේ පුරුදු කළා කියලා. එනිසා නෙක්ඛම්මය කියන එක දියුණු මනසක ලක්ෂණයක්. හැමෝටම බෑ පින්වතුනි ලෝකේ දන් දෙන්න. කාමයේ වෙනුවෙන් ඉඳුරන් පිනවන්න, ඒ වගේම මතින් මත් වෙලා රති කෙලියේ යෙදෙන්න, හීන වැඩ වෙනුවෙන් ලෝකෙ මිනිස්සු ප්‍රකෝටි ගණන් ධනෙ වේදම් කරනවා. නමුත් සිඟමන් යදින මිනිස්සුෙකුට බත් හැන්දක් දෙන්න අත් දෙක දිගු වෙන්නේ නැහැ. එහෙම මිනිස්සු ලෝකෙ වැඩි අදත් කවදත්. ඒකේ නෙක්ඛම්මය කියන එක දුරාසදයි සාමාන්‍ය මිනිසාට. ඒ කියන්නේ දන් දීම කියන එක නුහුරුයි නුපුරුදුයි ලෝකේ අති බහුතරයක් සත්වයන්ට. ඊළඟට සීලේ නුහුරුයි නුපුරුදුයි. බුද්ධ වචනේ තියෙනවා දුස්සීලෝහි බහුජනෝ කියලා. ලෝකේ මහ ජනතාව අතරින් බහුතරයක් කොයි කාලේ බැලුවත් සිල්වත් නැහැ. එනිසා මේ සීලාදී ගුණ පිළිමෙත් මගට අවතීර්ණ වෙනවා කියන්නේ මහ පුදුම දිනුවක් පින්වතුනි. මේ පින්වතුන්ලාට දැන් මේ බණ මඩුවට එන්න හිතුණා කියන්නේ ඒක දිනුවක් ජීවිතේ. විශාල දිනුවක්. සංසාර ගමනේ සෑහෙන මහන්සියෙන් තමයි ඔය හැකියාව ඔය හිතේ දිනුව හදාගත්තේ. දහමට ගරු කිරීම, විනයට ගරු කිරීම, ශාස්ත්‍ර ගෞරවය, බුදුබණ බුදුගුණ අසන්ට ඇති කැමැත්ත, ඒ සැබැඳියාව මේවා පින්වතුනි ಜಾති දිනු කරගෙන ආපු ගුණ. එනිසා කිසිසේත්ම පිරිහෙන්නට දෙන්න එපා. ඔය හිතවල තියෙන ශ්‍රද්ධාව, සංසුන්කම, සත්පුරුෂකම, ධර්ම ගෞරවය මේවා කිසිසේත් පිරිහෙන්න දෙන්න එපා. අඩුම තරමින් මේ මනුස්ස ලෝකෙට යම් බඳු කුසලයක් පුරාගෙන ඔබ ආවනම් ඒ ටික අරගෙනවත් යන්න ඕනේ. අඩුම තරමින් අවම පරිච්ඡේදේ. ඒ කියන්නේ මනුස්ස ලෝකෙට එනකොට යම් පුණ්‍යස්කන්ධයක් ඔබ සතුව තිබුණා නම් ඒ ටිකවත් පිරිහෙන්නේ නැතුව අරන් යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකෙන් මම අදහස් කළේ අවම වශයෙන් මෙලොවින් යනදා සුගතියවත් අපට හිමි වෙන්න ඕනේ. සුගතියවත් අහිමි වෙනම නම් පින්වතුනි අපි මේ පැමිණි ගමනේ බුදුසසුනක් ලැබිච්ච මොහොතේ, ධර්ම කතාව ඇහිච්ච මොහොතේ, සත්‍යයේ සිහනඳ අවදි වෙච්ච මොහොතේ අපි ඒ උතුම් දහම් යානාවෙන් නැත්තම් ඒ අමා වැස්සෙන් ලැබිය යුතු ඵලය ලැබුවේ නෑ වෙනවා. එනිසා හොඳට සිහි කරගන්න මේ ජීවිතයට එනකොට යම් බඳු දියුණු ගුණයක් අරගෙන ආවනම්. ඇයි පින්වතුනි එහෙම එකක් තියෙනවා ඔබේ ජීවිතේ. මම අර මුලින් සිහි කළේ සත්පුරුෂකම තියෙනවා, ධර්ම ගෞරවය තියෙනවා. පෙර ජීවිතෙන් එනකොට සිල් රැකලායි මේ ලෝකෙට ආවේ. ඉතින් ඔයවා සංසාර ගමනේ දුර්ලභ දේවල්. එනිසායි දේශනා කළේ ඒ නෙක්ඛම්ම සිතුවිලි කියන ඒවා සිතක පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒවා හැමෝටම පහළ වෙන්නේ නැහැ. එනිසා ඒවා පහළ වෙන හිතක් හැදුනා කියන්නේ නිවන් පිණිස ගමන් කරන මාර්ගයේ සෑහෙන දුරකට ගමන් කළා කියන එකයි. නිබ්බානස්සේව සම්තිකය කියලාත් කියනවා බුද්ධ වචනේ. එනිසා ඒ නෙක්ඛම්ම ආධ්‍යාසය මහ බෝසතාණන් වහන්සේ ಜಾති රඳවා ගත්තා. සාමාන්‍යයෙන් බලන්න අපේ හිතක පිහිටුවන අදිෂ්ඨාන අපිට තියෙන හිතවල අදිෂ්ඨාන මම මෙන්න මේ දේ කරන්නේ නැහැ. මම මෙන්න මේ වැරද්ද කරන්නේ ආදී වශයෙන් යම් අදිෂ්ඨාන අපි අපේ හිතවල පිහිටවනවානේ. ඒ කොච්චර අදිෂ්ඨාන පිහිටෙව්වත් පින්වතුනි ඇතැම් මිට හෝරාවක් දෙහෝරාවක්වත් ඒ අදිෂ්ඨානෙ රැක ගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. සමහර අදිෂ්ඨාන මේ පිහිටුවන මාත්‍රයට කැඩිලා යනවා. මේ දැන් හිතනවා මම මෙන්න මේ උතුම් සීලය ආරක්ෂා කරනවා කියලා ඊළඟ තප්පරේ කැඩිලා යන අවස්ථා එනවා. එහෙව් අපට පින්වතුනි දවසක්, සතියක්, මාසයක්, අවුරුද්දක්, ජීවිතයක් සිල් ගුණ දම් පිරිසිදුව නිකලල්ව රකින්නවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද කියලා හිතලා බලන්න. ඒ සීලාදී පැත්ත. ඊළඟට සාමාන්‍ය ලෞකික ජීවිතයේ කිසියම් අරමුණකට අදිෂ්ඨානයකට වැඩ කරනකොට කොච්චර අමාරු දේ අදිෂ්ඨානය අඛණ්ඩව පවත්වන්න. නමුත් හිතලා බලන්න જાතියෙන් જાතියට, උපතින් උපතට දුර සසර ගමනේ එකම අරමුණක් අදිෂ්ඨානයක් වෙනුවෙන් ජීවිතයක් මෙහෙවනවා කියන එක මොන තරම් අමාරු දෙයක්ද? ඒ තරම්ම පින්වතුනි වැඩේ අමාරු දෙයක්. නමුත් ඒක අමාරුයි කියලා අතහැරියේ නැහැ. ඒක තමයි මහා සත් බෝසත් චර්යාව.
ආන්නේ ඒ උතුම් ගමන තුල බෝසතාණන් වහන්සේගේ හදපිරි අදහසක් තමයි නෙක්ඛම්මය. දන් දෙන්න යමෙක් සෙවීම, දන් දෙන්න කෙනෙක් තමා වෙත පැමිණුණොත් මහබෝසතාණන් වහන්සේ කාටත් වැඩියෙන් සතුටු වුණා. ඊළඟට යමෙක් බෝසතාණන් වහන්සේ වෙත යමක් ඉල්ලගෙන පැමිණුණොත් ඒ ඉල්ලගෙන පැමිණෙන වස්තුව අනුව තමයි බෝසතාණන් වහන්සේගේ හිතේ සතුට ඇති වුණේ. කවුරු හරි බෝසතාණන් වහන්සේ වෙත ඇවිල්ලා කෑම වේලක් ඉල්ලුවොත් ලොකු ඒක ලොකුවට දැනුනේ නැහැ. කෑම වේල උපරිමයෙන් දුන්නා. නමුත් ඒක මදි. තව කෙනෙක් ඇවිල්ලා කෑම වේලක් සමග වස්ත්‍රාභරණ මිල මුදල් ඉල්ලුවොත් අර කෑම වේලක් ඉල්ලුවට වඩා සතුටු වුණා. ඊළඟට බෝසතාණන් වහන්සේ එහෙම දිනුවටපත් වෙලා තමන්ගේ ශරීර අවයවයක් ඉල්ලුවොත් වඩාත් සතුටු වුණා. ජීවිතේ ඉල්ලුවොත් උපරිම සතුටකින් ලොඹු දැහැගත් ශරීරයෙන් ජීවිතේ පූජා කරන තැනට බෝසත් හිත දියුණු වුණා. නිකන් අපිට නම් පින්වතුනි මේ වගේ දේවල් හිතන්නත් අමාරුයි. නමුත් බෝසතාණන් වහන්සේලා කියන්නේ අතිශයින් දුර්ලභ ආශ්චර්යමත් පිරිසක් ලෝකේ. ඉතින් එහෙම තමයි ජාතිත් පාරමී පිරුවේ. සිල් රැක්කෙත් එහෙමයි. ජාතිත් සීලේ වෙනුවෙන් ජීවිතේ වුණත් අතහරිනවා. ජීවිතේ නැති වුණත් සීලය අතහරින්නේ නැහැ. ඒක මහ පුදුම දෙයක්. අර දේශනාවේ සඳහන් වෙන්නේ අංගං චජේ යෝපන දේශනා කරන ධනං චජේ යෝපන අංග හේතු අංගං චජේ ජීවිතං රක්කමා අංගං චජේ ජීවිත රක්කමානු අංගං ධනං ජීවිතං චාපි සබ්බං චජේ නරෝ ධම්ම මනුස්සරන්තෝ කියලා ඔය ගාථාවක් තියෙනවානේ. සාමාන්‍යයෙන් මේ බෝසතාණන් වහන්සේලා නැත්තම් ඒ උතුමන් වහන්සේලා ලෝකේ දැන් සාමාන්‍ය මිනිසෙක් ගත්තොත් තමා සතු ධනෙ වියදම් කරලා තමන්ගේ ජීවිතය සුවසේ පවත්වන්න ඕන තරම් ධනෙ වියදම් කරනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් ඔන්න අපි මේ ශරීරයේ කිසියම් අවයවයක් අපි හිතමුකෝ මොකක් හරි අභ්‍යන්තර අවයවයක් නරක් වෙනවා. ඉතින් කියලා මේ අවයවය මිලදී අරගෙන හරි දාන්න ඕනේ. එතකොට ඕන තරම් ධනෙ වේදම් කළා කොහොම හරි ඒ අවයවය දා ගන්නවා. අපි හිතමුකෝ වකුගඩුවක් කියලා. වකුගඩුවක් දැන් නරක් වෙනවා. කවුරු හරි කෙනෙක්ගෙන් ලබා ගන්න පුළුවන් නම් ධනෙට හරි කීයක් ගියත් ගේ දොර උගස් තියලා හරි ඒ අවස්ථාව තමන් ලබා ගන්න. ඒකයි කිව්වේ ධනං චජේ යෝපන අංග හේතු කියලා. ජනන්තජේ යෝපන අංග හේතු. ඊළඟට අපි හිතමුකෝ දැන් මොකක් හරි බලවත් රෝගයක් ඇදුනහම ඒ රෝගය සුවපත් කර ගැනීම වෙනුවෙන් ඕන තරම් ධනෙ වේදම් කරනවා. කොච්චර තිබුණත් අන්තිම සතේට වේදම් කරනවා ඒ රෝගෙන් බේරෙන්න. ඊළඟට ඊළඟට දේශනා කළ අංගං චජේ ජීවිත රක්කමානු. ඔන්න දැන් කවුරු හරි කියනවා කකුල කැපුවේ නැත්නම් ජීවත් වෙන්න බෑ. කකුල කපන්න ඕනේ ජීවත් වෙන්න නම්. ඊළඟට මේක අවයවයක් අයින් කරන්න ඕනේ ජීවත් වෙන්න නම් කියලා එහෙම කියනවා. ඉතින් දැන් ජීවිතේනේ රැක ගන්න ඕනේ නිසා කමක් නැහැ කකුල කපන්න කියලා කියනවා. කකුල කපලා හරිය ජීවත් වෙන්න තමයි කැමති. ඒක තමයි කිව්වේ අංගං චජේ ජීවිත රක්කමානෝ කියලා. ඊළඟට පින්වතුනි බෝසතාණන් වහන්සේලාගේ උතුම් චර්යාව විස්තර කළා අංගං ධනං චාපි. ඒ කියන්නේ අංගං ධනං ජීවිතං චාපි සබ්බං. තමන්ගේ මේ ධනය, වස්තු සම්පත්, ශරීර අවයව සහ මුළු ජීවිතයම උනත් දම් දෙනවා බෝසතාණන් වහන්සේලා සීලයේ නාමයෙන්, දානයේ නාමයෙන්, නෙක්ඛම්මයේ නාමයෙන්, සත්පුරුෂකමේ නාමයෙන්. ඔන්න ඔතනයි පින්වතුනි මහබෝසතාණන් වහන්සේලා සහ සාමාන්‍ය මිනිසු ලෝකේ වෙනස් වෙන්නේ. දැන් හිතන්න අපේ මහබෝසතාණන් වහන්සේ ඔය සාරාංශක කල්පලක්ෂය පුරාවටම ඔන්න ඔය වාගේ ගමනක් තමයි වැඩම කළේ. ඒ ගමන මීට සහස්‍ර 2කමාරකට එහා පැත්තේ අවසන් වුණා. හැබැයි අපි තාම සංසාරේ ඉපදෙනවා. තාම ඉපදෙනම ජරා මරණ වලටපත් වෙනවා. දැන් අපේ ඉපදීම තාම නතර වෙලා නැහැ. නමුත් අර ඈත සංසාරේ අපි ඔක්කොම කොහේ හරි කවුරු වෙලා හරි ඉපදිලා හිටියා. මහබෝසතාණන් වහන්සේ පාරමී පුරන්න හිතපු දවසේ ඉඳන්මත් අපි සංසාරේ හිටියා. එතනිනුත් එහා පැත්තේ ඈත ඕන තරම් යුගයක සේලා පසේ බුදුවරු මහරහත් මුනිවරු අනුගමනය කරපු ප්‍රතිපදාව අපට අනුගමනය කරන්න බැරි වුණා. බෝසතාණන් වහන්සේලා දම් දෙද්දී අපි තදින් අල්ලගත්තා. බෝසතාණන් වහන්සේලා සිල් රකිද්දී අපි తాවකාලික සුවය පතා සීලය බිඳගත්තා. බෝසතාණන් වහන්සේලා නෙක්ඛම්මේ පුරුදු කරද්දී අපි අල්ලා ගැනීම පුරුදු කළා. බෝසතාණන් වහන්සේලා මෛත්‍රිය පුරුදු කරද්දී අපේ හිතවල වෛරය, ක්‍රෝධය, කෝපය, ආවේගය බලවත් වුණා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෙක්ඛම්ම විතරකේ බලවත් වෙන්න ඕනේ ජීවිතේ. ඒ කියන්නේ මේ බණ දහම් ඇසීමට පැමිණීමේ පටන් සිත් යොමු වීමේ පටන් කොටින්ම කියනවා නම් බුදු සිරිපාබියස මලක් පූජා කරන තැන ඉඳන්ම පුද්ගලයෙකුගේ මනසේ ඒ නෙක්ඛම්මේ, ඒ අතහැරීම, ඒ උලාර ගුණය පුරුදු වෙන්න ඕනේ. ඒක දියුණුවටපත් වෙන්න ඕනේ.
ටික ටික හිතා දියුණු කරන්න ඕනේ. නෙක්ඛම්ම විතරකෙන් ඉන්න කෙනා පින්වත්නි මෙන්න මෙහෙම ස්වභාවයක් එයාගේ හිතේ තියෙන්නේ. අපි හිතමුකෝ එයාගේ හිතට කිසියම් තණ්හාවක් ජනනය කරන සිතුවිල්ලක් ආරම්මණයක් මුණ ගැහුණා. ඒ වෙලාවේ ඒ පුද්ගලයා නෙක්ඛම්ම විතරකේ බලවත් කෙනෙක් නම් ඒ තණ්හාව උපද්දවන ඒ අරමුණ හිතට තදින් ගන්නෙ නැහැ. ඒ අරමුණ වහාම අයින් කළා දානවා. මේ ලෝකය හටගෙන නැසී යන ලෝකයක්. ඒ නිසා අමුතු තණ්හා බැඳුම් වලින් ජීවත් වීමෙන් පළක් නැහැ. හැබැයි එහෙමයි කියලා පින්වතුනි වීරිය නැති කරගෙන එහෙම නැතුව කම්මැලිකමටපත් වෙලා එහෙම ජීවත් වෙනවත් නෙමෙයි. ලැබිච්ච ජීවිතේ බලවත් අදිෂ්ඨානෙන් වීරියෙන් උනන්දුවෙන් කැපවීමෙන් ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට වැඩ කරනවා. හැබැයි එහෙමයි කියලා ඕනම විපතක් අභියස කම්පා වෙන්නේ නැති වෙන්න හිත හදා ගන්නවා. ඕනම අතහැරීමකට සූදානම් වෙනවා. හැබැයි ඉන්න කාලේ බොහොම වීර්යයෙන් අදිෂ්ඨානෙන් ජීවත් වෙනවා. නැති වෙලා ගියොත් කමක් නැහැ. හැබැයි මගේ පැත්තෙන් මම උපරිම අදිෂ්ඨානයක් ජීවිතේ පිහිටුවාගෙන වැඩ කරනවා. එහෙම නැතුව කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් හැමදේම අතහැරලා දාන්න ඕනිද? එහෙම වුණොත් කොහොමද ජීවිතයක් අරන් යන්නේ? එහෙම එකක් නෙමෙයි මේ ධර්මයේ දේශනා කළේ. ගිහි කෙනෙක්ගේ පැත්තෙන් ගත්තොත් බාහා බල පරිතිතේන සේදාවක් හිතේන ගත්තේන ආදී වශයෙන් දේශනා කළා. ගිහි කෙනෙක් බොහොම මහන්සියෙන් මේ වෙහෙස මහන්සි වෙලා දහඩිය කඳුළු මුගුරු වගරු වල හම්බ කරන්න කිව්ව පුළුවන් කාලේ. එහෙම නොවුනොත් එහෙම අර තියෙන්නේ දින්න කොංජාව ජහයන්ති කිහින මච්චේව පල්ලලේ කියලා. හරියට දියපාර සිඳී යන තැනක වයස්ගත කොකෙක් බලාගෙන ඉන්නවා වගේ මාළුවෙක් අල්ලගෙන බලාගෙන ඉන්නවා වගේ පරිහානියටපත් වෙනවා කියනවා බැරි වෙච්ච කාලේ පුළුවන් කාලේ නොමග ගියොත්. පුළුවන් කාලේ අදිෂ්ඨානෙන් වීර්යයෙන් යමක් හම්බ කරගත්තේ නැත්නම්. ඒ නිසා ගිහි මිනිසුන්ගේවත් පැවිද්දන්ගේවත් ජීවිතවල වීර්යය නැති කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. මිනිස්සු සතුටින් සැපසේ ඉන්නවා දකින්න භාග්‍යවතුන් වහන්සේ තරම් කැමති කෙනෙක් ලෝකේ නැහැ. මොකද මහා කරුණාව, මහා මෛත්‍රිය, මහා මුදිතාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ හදවතේ පමණයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ සෑම මොහොතකම දෙවි මිනිසුන් ප්‍රීතියෙන් සතුටින් සැනසෙල්ල ඉන්නවට කැමති. හැබැයි මේ සංසාර ගමනේ ස්වභාවය සතුට හැමදාම රැඳෙන්නේ නැහැ. සතුට ස්වල්පයි දුක වැඩි. එනිසායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සතුට ස්වල්ප වූ දුක වැඩි වූ සංසාරයක රැඳී සිටීම මම මොහොතක්වත් අගය කරන්නේ නැහැ කියලා. සසරකින් අත මිදෙන්න බෑ තණ්හාවෙන් බැඳිලා. සසරින් අත මිදෙන්න බෑ වෛරයට බැඳිලා. සසරින් අත මිදෙන්න බෑ මිසදිටුවට බැඳිලා. සසරින් අත මිදෙන්න බෑ හිංසා සහගත සිතුවිලි වලට බැඳිලා. ඒකයි දේශනා කළේ නෙක්ඛම්ම විතරකේ බලවත් වෙන්න ඕන. මෛත්‍රිය හිතේ බලවත් වෙන්න ඕන. ඒ වගේම සත්වයන් කෙරෙහි කරුණාව දැක්වීමේ අදහස් හිතේ බලවත් වෙන්න ඕන. ඒ වගේම සම්මා දිට්ඨිය ඉස්මතු වෙන්න ඕන. අන්නේ කරුණු හතර පුද්ගල මනසක ඉස්මතු වෙන්න එයා පාරමිතාවෙන් දියුණු වෙනවා. ශ්‍රද්ධාදියෙන් දියුණු වෙනවා. සති සමාධිය ආදී ගුණ වලින් දියුණු වෙනවා. සත්පුරුෂකමින් දියුණු වෙනවා. සීලයෙන් දියුණු වෙනවා. අදිෂ්ඨානෙන් වීර්යෙන් දියුණු වෙනවා. මෙලොවම සතුට සැනසීම ලබනවා. පරලොව යන ගමන දුගතියක් වෙන්නේ නැහැ. සෑහෙන අවදානමක් මගහැරිලා යනවා. එනිසා පින්වතුනි මහා බෝසත් තරියාව විසින් අපට කියා දුන්නේ පුද්ගලයෙක් එකම අරමුණක් වෙත නොසැලී ගමන් කරපු අපූර්ව. මේ මහ බෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය නැමැති අසම සම පදවිය වෙත ಜಾති ಜಾති නොසැලී ගමන් කරපු ආශ්චර්යය. එතකොට ඔය දුර ගමනේ මහ බෝසතාණන් වහන්සේ අවස්ථා කීයක දුප්පතෙක් වෙලා ඉපදුනාද? ඔය කුද්දාල පඬිත වගේ ජාතකවල පේනම උදලු කෙටියයි අඹුඩයයි විතරයි සන්තකයට ඉතුරු වුණේ. හැබැයි බෝසතාණන් වහන්සේ කවදාවත් ඉරිසියා කළේ නැහැ. ඇති හැකි අයට ඉරිසියා කළේ නැහැ. නැති බැරි අය කෙරෙහි අවඥා පැතිරෙව්වේ නැහැ. වීරියෙන් අදිෂ්ඨානෙන් ධර්මානුකූලව ජීවත් වුණා. ඔය සමහර ජීවිතාව මහ බෝසතාණන් වහන්සේ අනුන්ට බැල මෙහෙවරකම් කරන ජීවිතවලටත්පත් වුණා. නමුත් ඒ කිසිම තැනක කිසිවෙකුටත් ඉරිසියා කළේ නැහැ. තමන්ගේ දුක්ඛිත ජීවිකාව ගැන අවඥාවට බඳුන් වෙන විදිහ වැඩ කළේ නැහැ. ලැබිච්ච තැනින් හම්බෙච්ච අවස්ථාවෙන් උපරිම සාර්ථකත්වයකට යන්න කල්පනා කළා. එනිසා අති දීර්ඝ කාලයක් එකම අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා පාරමී පුරපු බෝසතාණන් වහන්සේගේ ආදර්ශය තමයි අපි හැමෝටම පරමාදර්ශය. එනිසා කිසිම මොහොතක කිසිම කෙනෙක් හිතින් කඩා වැටෙන්න එපා. කඩා වැටිලා පළක් නැහැ. ලැබෙන දියුණුවක් නැහැ. මොකද දැන් අපි මේ ජීවිතේ හැමදාම රැඳෙන්නෙත් නැහැ. කරපු කර්ම ටික කරපින්නාගෙන අපි යනවා මේ ජීවිතය අතහැර දාලා. මේ ශරීරය, මේ වටපිටාව, මේ අසුරු කරන්නෝ, මේ නම් ගොත් මේ ඔක්කොම අතහැර දාලා යනවා. ඒකට වැඩි කාලයක් ඇත්තෙත් නැහැ. මෙතන ඉන්න වැඩි මනක් පිරිස ජීවිතේ මැදි වයසට හෝ මැදි වයස පසු කරපු අය. එහෙම බලනකොට ජීවිතේ බොහොම කෙටි කාලයක් තව ඉතුරු වෙලා ඇති.
ඒ ඉතුරු වෙලා තියෙන කාලේ අපි කොච්චරද කියලා දන්නෙත් නැහැ. නොසිතපු තැනක නොසිතපු වෙලාවක තමයි ජීවිතේට මරණය හම්බ වෙන්නේ. මරණය මුණ ගැහුනට පස්සේ තප්පරයක්වත් එහා පැත්තට දාන්න බෑ. මම ආහාර ටික අනුභව කරලා ඉවර වෙනකන් ඉන්න, මේ ගමන ගිහිල්ලා එනකන් ඉන්න, මගේ දරුවෝ උස්මහත් වෙලා ආවාහ විවාහ කටයුතු කරනකන් ඉන්න, එතකම් මට මා කරා මරණය එන්න එපා, මට තව අවස්ථාවක් දෙන්න. එහෙම ඉල්ල ගන්න බෑ. තප්පරයක්වත් ප්‍රමාද කරන්න බෑ. ඒක බුද්ධ වචනේ තියෙන දෙයක්. නහිනෝ සංගරම් තේන මහා සේනේන මච්චුණා. අන්න එහෙම බුද්ධ වචනයක් තියෙන. මහා සේනා සහිත මාරයා පිළිබඳව අපිට කාටවත් givisුමක් එකඟතාවයක් නැහැ. අද්දේව කිච්ච මාතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. අද දවසේ කරන්න කිව්වා මේ ධර්මයේ හැසිරෙන එක කවුද දන්නේ හෙට දවසක් අපිට තිබේවිද කියලා. පින්වතුනි එහෙම අවිනිසිත භාවයක් ජීවිතේ තියෙනවා. මහා භයංකාර භාවයක්. කොයි පැත්තෙන් බැලුවා ජීවිතේ ආපෝ සසර ගැන හිතලා බැලුවත් භයංකාර නැද්ද? දැන් හිතලා බලන්න කොච්චර කර්ම ටිකක් අපි අතින් කෙරිලා ඇතිද? මෙතන ඉන්න ගිහි පැවිදි අපි කවුරු වුණත් පින්වතුනි කොච්චර කර්ම ටිකක් බැඳගෙන ඇතිද? මුගලන් මහ රහතන් වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයි. නමුත් ඒ 이르දිමතුන් අතර අග්‍ර උතුමන් වහන්සේ ඒ බුද්ධ ශාසනයට ඇවිල්ලා 이르දි ලබාගෙන ඒවා දැනගන්න නැති. නමුත් කවුරුත් හිතුවද මේ මොග්ගල්ලාණන් වහන්සේ හොරුන්ගෙන් ගුටි කාලා පොළු පහර කාලා තමයි පිරිනිවන් පාන්න තියෙන්නේ කියලා. නමුත් ඒ කර්මයේ පස්සෙන් ආවා. ඔය වගේ චරිත කීයක් පෙන්වන්න පුළුවන්ද පින්වතුනි? එනිසා ඉතිහාසයේ පැත්තෙන් බැලුවත් අපට මෙතෙක් විපාක නොදීපු අකුසල කර්ම කන්දරාවක් දෙනවා. විපාක නොදුන්. ඕවා කොයි වෙලාවෙ විපාක පිණිස ඉදිරිපත් වෙයිද? ඊළඟට කුසල කර්මත් ඔය අතර තියෙනවා. ඒක සැනසෙල්ල. නමුත් පින්වතුනි ඉතිහාසයේ පැත්තෙන් බැලුවත්, ගිවිච්ච සසරේ බැලුවත් වැරදිච්ච තැන්ම වැඩි. යහපතේ පිහිටපු තැන්ම අඩුයි. මොකද යහපතේ පිහිටපු තැන් වැඩි වුණා නම් මේ සසර මෙච්චර දික් වෙන්න හේතු නැහැ. සිල්වතුන්ට එකතු වුණා නම්, ගුණවතුන්ට එකතු වුණා නම්, බෝසත් වහන්සේලා වෙත එකතු වුණා නම්, පාරමිතාව දිනු වුණා නම්, අනන්ත බුදුවරු සසරේ පහළ වුණා. එහෙනම් අපිටත් සසරින් අත මිදෙන්න තිබුණා. වැරදිච්ච වැරදීම බලන්න තාම මේ සසරේ, තාම මේ ජීවිතේ, තාම මේ ඇසට බැඳිලා, ඇසට පෙනෙන රූපෙට බැඳිලා, කනට බැඳිලා, ඇහෙන ශබ්දයට බැඳිලා, ඒව ආත්ම සංඥාවෙන් ග්‍රහණය කළා. තාම අපි අපේ ඇස ගැන විශ්වාස කරනවානේ. මේ ඇස මගේ, මගේ ආත්මයයි, මගේ ජීවිතයයි කියලා විශ්වාස කරනවානේ. ඒ හැඟීම අපේ තියෙනවා. ඇසට පෙනෙන රූපෙට කොච්චර බැඳීමක් ඇති වෙලා තියෙනවද? ඊළඟට කනට ඇසෙන ශබ්දයට, ඒ තුල පහළ වෙන සිත් පරම්පරාවට, කොයි තරම් ඒ තුල පහළ වෙන වේදනා පරම්පරාවට, සංඥා පරම්පරාවට අපි කොයි තරම් අහු වෙලා තියෙනවද? ඒක තමයි පින්වතුනි මේ මුලාව කියලා කියන්නේ, සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ තරම්ම සක්කාය දිට්ඨිය බලවත්. එනිසා මේ අපේ ජීවිත පරම්පරාව දෙස බැලුවාම දුකම වැඩි, සැපතම අඩුයි. ඒ බව අපිට තේරෙන්නේ නැති එක තමයි අවාසනාව. ඒ තේරෙන්නේ නැති පින්වතුනි ඒ ඇත්ත කියා දෙන්න මුණ ගැහිච්ච අය බොහොම අඩුයි. දැන් මේ උත්තම ශාසනයේ ධර්මරාජයන් වහන්සේ දම් දෙසුවා. ඒ ධර්මය අපට ඇහුණා. ඇහිච්ච හින්දා තමයි මේ විදියටවත් අපේ ජීවිතේ සම්මා දිට්ඨිය පහළ වුණේ. නැත්තම් අන්ධ ඌවන් ලෙස අපිත් මේ ලෝකේ හැසිරෙන්න තිබුණා. කාම රතියේ, කාම කෙලියේ ක්‍රීඩා කරමින් මරණයක් පෙනෙන්නේ නැතුව, අන්තිම තප්පරේ උදා වෙනකම්ම දන්නේ නැතුව ඔහේ මුලා වෙලා ජීවිතේ නාස්ති වෙලා යන්න තිබ්බ එකක් තමයි මේ මට්ටමින් හරි අපි බේරගත්තේ. ඒ නිසා මේක මා විශාල සැනසීමක්, විශාල අස්වැසිල්ලක්. මේක තරයේ හිතට ගන්න ඕන. ඒ නිසා ජීවිතය කියන්නේ තනාග පිනිබිඳක් පවතින වෙලාවක්වත් මේ කාලේ පවතින්නේ නැහැ. ඇයි මම එහෙම ප්‍රකාශ කළේ? ඔය භාග්‍යවතුන් වහන්සේ එක්තරා තැනක දේශනා කළා, මහණෙනි බොහොම ඈත කාල වකවානුවක මේ ලෝකේ 이르දිමත් තාපසයෙක් ජීවත් වුණා. ඒ තාපසයා තමන්ගේ පිරිසට නිතර මෙන්න මෙහෙම අනුශාසනාවක් කළා. තමන්ගේ පිරිස කියන්නේ තමන්ගේ ශිෂ්‍ය පිරිස. තමන්ගේ ශිෂ්‍ය පිරිසට අනුශාසනා කළා, එවත්නි මේ ජීවිතේ බොහොම සුළු කාලයයි පවතින්නේ. ජීවිතයේ තනාග පිනිබිඳක් වගේ. ජීවිතයේ ජලයේ ඇඳපු ඉරක් වගේ. ජීවිතය අහසට විසිකරපු කැට කැබැල්ලක් බිමට වැටෙන වෙලාවක්වත් පවතින්නේ නැහැ. ඔන්න ඔය විදිහට ජීවිතය කියන්නේ ගහක තියෙන ඉදිච්ච කොළයක් බිමට වැටෙන්න යන වෙලාවක් වගේ. ඊටාම කුඩා කාලයයි ජීවිතේ පවතින්නේ. එනිසා එවත්නි අප්‍රමාදී වව්. එනිසා එවත්නි අප්‍රමාදීව සිල් රකිව්, ගුණ පුරව්, ධ්‍යාන වඩව් කියලා ඒ තාපසතුමා තම ශිෂ්‍ය පිරිසට මහණෙනි ප්‍රකාශ කළා. මහණෙනි නුඹලා දන්නවාද ඒ අනුශාසනාව කරපු කාලේ ඒ මනුස්ස ලෝකේ මිනිසුන්ගේ ආයුෂ? අන්න ඒක තමයි කාරණේ. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි ඒ කාලේ මිනිස්සු අවුරුදු 60000ක් ජීවත් වුණා කියනවා. අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ ඒ තාපසවරයා තම ශිෂ්‍ය පිරිස දැනුවත් කළේ කොහොමද? පනනම් තනාග පිනිබිඳු වැන්නේ කියලා.
එහෙනම් මහන්නේ මේ වාගේ ස්වල්ප ආයුෂයක් තියෙන කාලෙක මා කෙසේ කිව යුතුද? කොහොම දැනුවත් කරන්නද? අන්න එතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මැනලා කියන්නම්. කිරලා හරියට කියන්නම්. අවුරුදු 100ක් මිහි පිට මිනිසෙක් ජීවත් වුණොත් ඒ කාලේ පරමායුෂ අවුරුදු 100යි. අවුරුදු බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 100ක් ජීවත් වුණොත් ඒ මිනිසයා දින 36000ක් ජීවත් වෙනවා. දවසකට දෙවේල බැගින් අනුභව කරොත් වේල් 72000ක් කනවා. ඒ මිනිසයා මාස වශයෙන් මාස 1200ක් ජීවත් වෙනවා. ඍතු වශයෙන් ඍතු 300ක් ඒ මිනිසයා ජීවත් වෙනවා. ඔන්න ඔහොම බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන කාලේ මිනිත්තු වලින් පවා අපිට දැනගන්න දේශනා කළා. ඉතින් දැන් අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සු ලෝකේ බොහොම අඩුයි. අපිට ආරංචි වුණා මේ පන්සලේ හිටපු ආදිකතුරු ස්වාමින් වහන්සේ අවුරුදු 103ක් ජීවත් වුණා කියලා. නමුත් මේ ගම් පළාත් වල එහෙම අය ඉන්නවද? හිතලා බලන්න. බොහොම අඩු පිරිසක් ඇති. කෙනෙක් දෙන්නෙක් ඇති අවුරුදු 90න් වගේ එහා පැත්තට යන. 80න් වගේ එහා පැත්තට යන සාමාන්‍ය 5ක් 6ක් ඇති. එතනින් මෙහා ඔක්කොම මේ කාලේ මිහිදන් වෙනවා. දැන් අපි මෙතනින් අපි මැරෙන කාලෙ වෙනකොට අපි හිතමුකෝ තමයි පුංචි කාලයක් ජීවත් වුණා කියලා. වැඩි කාලයක් නම් නෑ ඔරොත්තු දෙන්නේ. මොකද පින්වතුනි හැම පැත්තෙන්ම මරණයට කරුණු ලෝකෙම යුද ගිනි දැල් ඇවිලෙනවා එක පැත්තකින්. සංසිඳවන්න හැදුවට සංසිඳෙන්නේ නැහැ. වෛර ගිනි දැල් බුරා නැගෙනවා. ඉරිසියාව එක පැත්තකින් බුරා නැගෙනවා. කුවකකම පැතිරිලා ගිහිල්ලා. මිනිසුන් ධර්මයෙන් ඈත් වෙලා අර තිරිසම් සතුන් වාගේ යන කොටා ගන්න තැනට නේද මේ යන්නේ. චක්කවර්ති සිහනාද සූත්‍රයේ තියෙන මහණෙනි මේ ආයුෂ පිරිහිලා අනාගත වංශයේ මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10ට අඩු වෙනවා කියලා. ඒ කාලේ පින්වතුනි වැඩි ඈතක නැහැ. තව අවුරුදු 4-5000ක්වත් යන එකක් නැහැ සමහර විට. මිනිසුන්ගේ ආයුෂ පරමායුෂ අවුරුදු 10ට අඩු වෙනවා. ඉතින් එහෙම පරිහානියකට ඇද වැටෙන යුගය වෙනකොට මිනිසුන්ගේ ආයු වර්ණ සැප බල ගුණ ධර්ම ඔක්කොම පිරීලා යනවා. ඒ කාලේ මිනිසුන්ට පුදුමාකාර අනතුරු ජීවිතවලට එනවා. දැන් බලන්න ඉතිහාසයට වඩා වැඩි අනතුරු ලෝකෙ කොයි කාටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නොසිතූ බලපෑම් වෙනවා. යාන්තම් හුස්මක් අරගෙන ඔළුව උස්සනකොට මොකක්කෝ මහා විනාශයක් වෙලා කාගේ තිත් පෑරෙනවා. ජීවිත අහිමි වෙනවා. ඉතින් පින්වතුනි මේක තමයි ස්වභාවය. මිනිස් මනස පිරිහෙන්න ජීවිතය අපහසු වෙනවා. මිනිසුන්ගේ හිතවල රාගය, ද්වේෂය, මෝහය බලවත් වෙන්න ජීවිතේ වදයක් වෙනවා. ඒකයි අර දේශනා කළේ නෙක්ඛම්ම විතරක, අව්‍යාපාද විතරක, අවිහිංසා විතරක මනසක නැති වෙනකොට ඒ මනස ඊටාම ශීඝ්‍රයෙන් අගාධයට පරිහානියට ඇද වැටෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ පරිහානිය අභිභවනය කරන්න නම්, ඒ පරිහානි ඉක්මවා යන්න නම් අපිට තියෙන එකම දේ ධම්මචර්යාව, සමචර්යාව. ඔය කොසල් රජතුමා එක්තරා දිනක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා සිරිපා වැඳපු මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් අසා වදාලා. මහා රජවරය, ඔබේ රාජ පුරුෂයෙක්, චර පුරුෂයෙක් ඔබට කියනවා රජතුමනි උතුරු ප්‍රදේශයෙන් ගම් නියංගම් තලා පොඩි කොට විශාල පර්වතයක් පෙරලි එනවා, කාටවත් වළක්වන්න බෑ. ගම් නියංගම් යටපත් කරනවා, සියලු ජීවීන් මරා දමනවා. මේ වගේ ගලක් පෙරලි එනවා කිව්වොත් වළක්වන්නත් බැරි නම් ඔබ මොකද්ද කරන්නේ රජතුමනි? අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා, ස්වාමීනි කිමඤ්ඤත්‍ර ධම්මචර්යා සමචර්යා. ධර්මයේ හැසිරෙනව හැර, සිල්වත් වෙනව හැර, සත්පුරුෂ වෙන මොනව කරලා බේරෙන්නේද? ඉතින් දැන් කරන්න දෙයක් නැහැ නේ, ජීවිතේ කොහොමද නැති වෙනවනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඒ උපමාව තවත් දුරට දේශනා කළ අවසානයේ වදාලා, ඒව මේවා අන්න ඒ වගේ මහා රජුනි ජාති ජරා ව්‍යාධි ව්‍යසන මරණ හැම පැත්තෙන්ම බුරා නැගෙන ලෝකෙක තමයි අපි මේ ජීවත් වෙන්නේ. කොයි අපි හැමෝම එහෙමයි. මරණයේ අභියස මේ ජීවත් වෙන්නේ. ආ කිසිම කොන්දේසියක්, කිසිම හැකියාවක් නැහැ මරණයෙන් බේරෙන්න. ව්‍යාධියෙන් බේරෙන්න කිසිම හැකියාවක් තියෙනවද? ඕනම රෝගයක්. දැන් අපේ ශරීරවල මොන කර්ම රෝග දැන් මේ වෙනකොට ඉස්මතු වෙලා තියෙනවද කියලා කවුද දන්නේ? නියම වෙලාව ඉස්මතු වෙනකොට ඔඩු දුවලා ආයෙ සනීප කරන්නත් බෑ. මේ හොඳට ඉන්න මිනිසුන්ගේ ජීවිත පොඩි කාලෙකින් අවසන් වෙනවා. ඒ කියන්නේ ව්‍යාධි ඉදිරිය අපි අසරණයි. ව්‍යාධියට අපි යටත් වෙනවා. ව්‍යාධිය දිනනවා. රෝග පීඩා දිනනවා, අපි පරාජය වෙනවා. ඊළඟට ජරා වයස්ගත වෙලා ඒ අත්පා අකර්මණ්‍ය වෙලා ඒ දුර්වල භාවයේ දිනනවා, අපේ ශක්තිය පරාජය වෙනවා. ඊළඟට මරණය ජය ගන්නවා, අපව පරාජයට පත්. ඒ කියන්නේ මරණය විසින් අපේ මේ ජීවිතය අහිමි කරනවා.
ඊළඟට පින්වතුනි දුක ශෝකයේ දිනනවා අපව පරාජයටපත් වෙනවා. ඒක තමයි සංසාරේ හැටි. හඬන අරමුණේ අඬන්න වෙනවා, වැළපෙන අරමුණේ වැළපෙන ප්‍රිය විප්‍රයෝ ආදර ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රිය අමනාපයත් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. කර්මයේ උරුමයට යටත් වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම විපත්තියක් අපි සියලු දෙනා බියස තියෙනවා. මේ විපත් ඉක්මමා යන්න අපට තියෙන පින්වතුනි එකම අවස්ථාව තමයි මේ උතුම් ශාසන ධර්මය. වෙන කිසිම ක්‍රමෝපායක් ලෝකේ නැහැ. ඒ නිසා රැවටෙන්න එපා. මුලාවට හසු වෙන්න එපා. මායා දැලේ පැටලෙන්න එපා. සංසාරේ ගෝරයි භයංකාරයි. කිසිම තැනක කිසිම සදාතනික සපතක් නැහැ. එහෙම තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා නොකර ඉන්නෙත් නැහැ. අත්‍රා සංඝාත මත්තම්පි භවං වන්නේමි කියලාත් පදාලා. අසුරු සැනක් ගහන මොහොතක් මම මේ භවය වර්ණනා කරන්නේ නැහැ. එහෙම දේශනා කළා පින්වතුනි. ඒ නිසා ජීවිතේ සැනසෙල්ල හදා ගන්න ඕනේ. සැනසෙල්ල හදා ගන්න නම් ශාසනය විතරයි පිහිට. ධර්මයේ විතරයි පිහිට. සංඝයා විතරයි පිහිට. ඒ නිසා සංඝයාට දෙස් දෙවොල් නගන දොස් කියන අය හා එකතු වෙන්න එපා. සංඝයාට ගෞරවයෙන් සලකන සංඝයාගේ කරුණාවත් මහ පුදුම කරුණාවක්. සංඝයාගේ කරුණාව දෙවෙනි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කරුණාවට විතරයි. ඔය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, සාරිපුත්ත උතුමෝ, මොග්ගල්ලාන උතුමෝ, ආනන්දාදී උතුමෝ එදා ಭಾರತ ජන සමාජයේ කී දෙනෙකුට පිහිට වුණාද බලන්න. සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ චරිත කතාවේ තියෙනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මිත්‍යා දෘෂ්ටික පවුල් 80000ක් සම්මාදිට්ඨිය පිහිටෙව්වා කියලා. සුළු පටු ප්‍රමාණයක්ද? මිසදිටුගත් පවුල් 80000කට දම් දෙසලා සම්මාදිට්ඨිය පිහිටවලා ඒ උතුමන් වහන්සේ පිරිනිවන් වැඩියේ. කී දෙනෙක් සුගතියට යවන්නේ නැද්ද? කී දෙනෙක් නිවන් පුරයේ යොමු කරන්නට ඇද්ද? මහා කාශ්‍යප රහතන් වහන්සේත් එහෙමයි. ওই මහා කාශ්‍යප රහතන් වහන්සේගේ කරුණාව ගැන කියන එක තැනක ඒ ස්වාමීන් වහන්සේ දින 7ක් නිරෝධ සමාපත්තියට සමවැදුණා. සමවැදිලා අවදි වෙලා බැලුවා ලෝකයේ දිහා. කාටද අද පිහිට වෙන්නේ? බලනකොට පෙනී ගිය අහිංසක කාන්තාවක්. කාත් කවුරුවත් නැති අනුන්ගේ අගුපිල්වල ලගින කාන්තාවක්. ඉතින් මේ කාන්තාව අද රාත්‍රියේ මැරිලා යනවා. මැරිලා යනකොට ඇයට ඉදිරිපත් වෙලා තියෙනවා කරුමයක් පෙර කරපු සතර මේ මහා නිරයේ වැටෙන්න. මේ බව දැකලා පුදුම කරුණාවක් හදවතේ පොදුනා. දැන් මේ විපතේ කාන්තාව දන්නවද? ඒ කාන්තාව දන්නේ නැහැ. වෙන දෙවියෙක් ඇවිල්ලා පිහිට වුණාද? එහෙම පිහිට වුණෙත් නැහැ. මහා කාශ්‍යප රහතන් වහන්සේ හිතුවා අද මම යන්න ඕනි ඇය ඉදිරියට පිණ්ඩපාතේ. හැබැයි පිණ්ඩපාතේ ගියාට දෙන්න දෙයක් නැහැ. මොකද රජගහනුවර මහා ධනවත් පවුලක තමයි ඒ කාන්තාව ඉපදුනේ. ওই පෞගේ කාලේ වසංගත රෝගයක් ලෝකෙට හැදුවනේ. මිනිස්සු කී දෙනෙක් මැරුණාද? ආන්නේ වගේ ඒ කාලේ අහිවාතක කියලා රෝගයක් හැදුණා. ඒ රෝගයෙන් පවුල් ගාන මැරිලා ගිහිල්ලා මෙන්න මේ කාන්තාව ඉතුරු වුණා. දැන් මේ කාන්තාවගේ ඥාති කවුරුවකුත් නැහැ, බලා ගන්න කෙනෙකුත් නැහැ, වැඩපොළ කරන්න හයියකුත් නැහැ. එක්තරා නිවසක පිළේ තමයි රාත්‍රිය ගත කරන්නේ. ඒ ගෙදර ඔය ඉඳුල් ටිකක් දුන්නාම ඒ ටික තමයි අනුභව කරන්නේ. දැන් කාගේවත් පිටක් නැහැ. පුළුවන් කාලේ නම් බොහෝ දෙනා හිටියා. රූපේ ලස්සන කාලේ, ධනය තියෙන කාලේ බොහෝ දෙනා හිටියා. දැන් කවුරුවත් නැහැ. අසරණ වෙලා. මහා කාශ්‍යප රහතන් වහන්සේ තීරණය කළා ඇය ඉදිරියට පිණ්ඩපාත යන්න ඕනි. පිණ්ඩපාත ගියාම ඇය මේ දම් කුඩ ටිකක් මගේ පාත්‍රයට පූජා කරනවා. මම ඒ ටික වළඳනවා. ඇයට පින් සිද්ධ වෙනවා. ඇය මැරිලා ගිහිල්ලා දෙව්ලොව යනවා. ඒ පිනෙන් කියලා දැක්කා. ඔන්න බලන්න කරුණාව. දැකලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැන් වඩිනකොට සක්දෙව් රජතුමා දෙමඟනුන් පිරිවරාගෙන දිව්‍ය භෝජන පුරවගෙන ආම පිණ්ඩපාත බෙදන්න. මේ කාශ්‍යප රහතන් වහන්සේ බලාවදාලා සුවඳ හමන පිණ්ඩපාතයක්. කවුද මේ පූජා කරන්න හදන්නේ? බලනකොට සක්දෙව් රජතුමා. කාශ්‍යප රහතන් වහන්සේ බදාලා කෝසිය කියන්නේ සක්දෙව් රජතුමාට ආමන්ත්‍රණය කරන නාමයක්. කෝසිය ඔබ සැපවත් තැනක ඉන්න කෙනෙක්. අර අහිංසක කාන්තාව මැරිලා දැන් අපාය යන්න ළඟයි. ඇයට වෙන ලාභේ වළක්වන්න එපා කිව්වා. ඉතින් සක්දෙව් රජතුමාගේ දානෙ පිළිගත්තේ නැහැ. දැන් අර නිවසට වැඩමුවාම ඒ නිවසේ හිටපු මිනිස්සු කල්පනා කරා අපි කාශ්‍යපයන් වහන්සේ අද ප්‍රණීත දානයක් පූජා කරන්න ඕනේ කියලා ලකලෑස්ති වුණා. ඒත් ඒ දානෙ පිළිගත්තේ නැහැ. අර කාන්තාව ඉස්සරහට ගියා. ඇය ඉන්නේ අගුපිලේ. කාත් කවුරුවත් නැහැ. ඇගේ හිල් වෙච්ච පිගානට ලැබිලා තියෙනවා දන් කුඩ ටිකක්. දැන් ඒ කාන්තාව ළඟට ගියාම මේ කාන්තාව ලොකු සිහි කල්පනාවකුත් දැන් නැහැ. ඒ ජීවිතේ වෙන්න ඕනි විපත් වෙලා පරාජයටපත් වෙලා අසරණ වෙලා අඳින්න ඇඳුමක් නැහැ, කන්න බොන්න දෙයක් නැහැ, ඉන්න හිටින්න තැනක් නැහැ, දුක කියන්න කෙනෙක් නැහැ, මෙහෙතක් අරන් දෙන්න කෙනෙක් නැහැ, අවුවට පින්නට බලන්න කෙනෙක් නැහැ, අන්ත අසරණ වෙලා 100ත් ඇතැම් මේට විකල් වෙලා. ඉතින් දැන් මේ කාන්තාව ඉදිරියෙන් හිටගත්තාම අතිච්ඡත බන්තේ කිව්වා. ස්වාමීනි වෙන තැනකට යන්න මම මොනවද දෙන්නද? ආන්නේ වෙලාවේ කාශ්‍යප මහ රහතන් වහන්සේ එක පියවරක් පිටුපස්සට ගත්තා. ආයේ හිටගෙන ඉන්නකොට මේ කාන්තාව කල්පනා කරා මගේ මේ දන් කුඩ ටික මට අනුකම්පාවෙන් පිළිගන්නේ. සැබවින්ම ඇය පූජා කළා.
මේ ස්වාමීන් වහන්සේ පිළි අරගෙන ඇයට පේන්නම වැළඳුවා. ඇයට පේන්නම වළඳලා ඇයට ප්‍රණීත ධර්මයක් දේශනා කළා. ඉක්බිතිව කාශ්‍යප රහතන් වහන්සේ වචනයක් කිව්වා. ඊතෝ තති අත්ථ භාවේ මේ ආත්ම භාවයෙන් තුන්වන ආත්ම භාවය මීට පෙර තුන්වන ආත්ම භාවයේ ඔබ මගේ අම්මා කිව්වා. දැන් බලන්න පින්වතුනි මේ කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ මහා මුනිවරයෙක් ආත්ම භාව තුනකට කලින් මේ ලෝකෙට බිහි කරපු අම්මා. අද වෙලා තියෙන විපත. මෙන්න මේ වචනේ ඇගේ හදවත පසාරු කරමින් දරු සෙනෙහස ඇති වුණා. අද මේ ලෝකයක් ගිනපු ගෞතම බුදුසසුනේ තුන්වන ශ්‍රාවකයාට මීට ආත්ම භාව තුනකට කලින් මම ජීවිතේ දීලා තියෙනවා. මම කිරිපවලා තියෙනවා. දරු සෙනෙහස ඇති වුණා. ගෞරවයක් ඇති වුණා. වැඳ නමස්කාර කළා. විශාල පිනක් ඒ මොහොතේ ලැබුවා. එදා රාත්‍රියේ ඇය මැරිලා ගිහිල්ලා නිම්මාන රතී දෙව්ලොව මහානුභව දෙමගණක් වුණා. මම මේ සීකලේ සංඝයාගේ කරුණාව මා පුදුමාකාර කරුණාවක් සංඝයාගේ කරුණාව. ඒක දෙවෙනි වෙන්නේ අර මුලින් කිව්වා වගේ බුදු කරුණාවටම පමණයි. එනිසා අපි තාම මේ ලෝකේ ජීවත් වෙනවා. ඊටාම සුළු ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් තමයි දැන් ලෝකේ වැඩ ඉන්නේ. ගිහි මිනිසු නම් ඕනතරම් ජීවත් වෙනවා. නමුත් සංඝයා බොහෝම අඩුයි. අනාගත යුගයට එනකොට මේ ප්‍රමාණය තවත් අඩු වෙනවා. පන්සලක එක නමක් දෙනමක්වත් හොයාගන්න බැරි කාලයක් ඉස්සරහට ආවහම කොතන කාට කොහොම දම් දෙන්නද? කොයින් කසාවතක් දකින්නද? එනිසා මේ ලැබිලා තියෙන වෙලාවේ අප්‍රමාදී වෙන්න ඕනේ පින්වතුනි. ඒ වෙනුවෙන් අපේ හිත පෙළ ගස්වන්න ඕනේ. අදිෂ්ඨාන හිතට ගන්න ඕනේ. ඔය හැම තැනකම වටින්නේ බුද්ධ ගෞරවය. ශාස්ත්‍ර ගෞරවය අපේ ජීවිතවල දියුණු වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් බුද්ධානුස්සති භාවනාව නිතර අපි පුරුදු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ගැන කියවෙන බුදු ගුණ පද මාලාවේ අර්ථ දැනගෙන කටවචනෙන් කියා සිතින් අර්ථ විමසන්න ඕනි. මා සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා. දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසු වුණා. භව දුක නිමා කළා. එනිසා අරහං වනසේක සියල්ල අවබෝධ කරමින් චතුරාර්ය සත්‍ය වටහාගෙන දෙවි මිනිසුන්ට දේශනා කරන්නට සමත් දස බල ඥාන ලැබුවා. එනිසා සම්මා සම්බුද්ධ වනසේක ප්‍රඥාවෙන්ද සසු පාරමිතා ධර්ම වලින්ද කෙලවරට පැමිණුණා. අෂ්ට විද්‍යාවෙන් 15 චරණ ධර්ම වලින් පිරිපුන් ජීවිතයක් ලැබුවා. එනිසා විද්‍යා චරණ වනසේක නොවරදින ප්‍රතිපත්තිය දැනගෙන ඒ මග ගමන් කොට වීරිය අතරමඟින් නවත්වන්නේ නැතිව ශාන්ත සුන්දර නිවන් පුරයටම වැඩම කළා. එනිසා සුගත වනසේක සත්ව සංඛාර අවකාශ කියන මුළු ලෝකයේම සියල්ලම අහු මුල්ලක් නෑර දැනගත්තා. හේතුඵල වශයෙන් ලෝකේ දැනගත්තා. ඒ වගේම කර්මඵල වශයෙන් ලෝකේ දැනගත්තා. ඒ වගේම මේ සත්වයන් උපදින තැන් වශයෙන් දැනගත්තා. අවකාශයේ වශයෙන් දැනගත්තා. දුර ළඟ පිහිටි ලෝකේ දැනගත්තා. පංච උපාදානස්කන්ධ වශයෙන් ලෝකේ දැකවදාලා ලෝක විදූ වනසේක සත්වයන් හික්මවන දමනය කරවන සංසුන් කරවන විස්මිත හැකියාව බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ හැකියාවට කියනවා දේශනා ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, ඉරිදි ප්‍රාතිහාර්ය කියලා. ඔය තයාකාර ප්‍රාතිහාර්යයන්ගෙන් අප්‍රමාණ දෙව් මිනිස් ප්‍රජාවක් සංසුන් කළා, සුවපත් කළා, සහනශීලී කළා. ජීවිතවලට සැපත හඳුන්වලා දුන්නා. දුසිරිත් වලින් ඔවුන් අතමුදවා ගත්තා. සීලයෙහි පිහිටෙව්වා. මගපල නිවන් සුව සාධනය කළා. එනිසා තථාගතයන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාර්ථි වනසේක දෙවියන්ට බ්‍රහ්මයන්ට මිනිස් නොමිනිස් සත්ව ප්‍රජාවටම නොමසුරුව ධර්මයේ දේශනා කළා. දෙවි මිනිසුන්ගේ එකම අසහාය ගුරු උතුමාණන් බවට පත් වුණා. එනිසා සත්හා දේව මනුස්සානං වනසේක අවබෝධ කළ අමයුරු දහම් අනුකම්පාවෙන් නොනවත්වා 45 අවුරුද්දක් විවිධ ණය ක්‍රම ඔස්සේ සූත්‍ර වශයෙන් විනය වශයෙන් අභිධර්මයේ වශයෙන් දෙවි මිනිසුන්ගේ හදසන්තාන සනසා දේශනා කළා. එනිසා බුද්ධ වනසේක අවබෝධ කළ අමා ධර්මයේ ඇතිව ලැබූ බුද්ධ රාජ්‍ය ඇතිව ලෝකේ ලස්සනම රූපය ඇතිව මధుරම කටහඬ ඇතිව උසස්ම පිළිගැනීම ඇතිව සුලෝපතල කීර්තිය ඇතිව ඒ තථාගතයන් වහන්සේ වාසනාවන්ත ජීවිතයේ උපරිම තැනට වැඩම කළා. සසර නිමා කළා. එනිසා භගවා වනසේක ඔන්න ඔය බුදු ගුණ මාලාව නැවත අපි හිතින් ආවර්ජනා කරන්න ඕනි. කට වචනෙන් පුළුවන් වාර ගාණක් දවසක් පාසා කියන්න ඕනි. ඔය මානසිකාරය ඔය අරමුණ හිතේ බහුල කරන්න ඕනි. ඇයි පින්වතුනි කොතනක කොහොම ජීවිතය අවසන් වෙයිද කවුද දන්නේ? අන්නේ මැරෙන වෙලාවට බුදු ගුණයක් සිහි වුණොත් තමයිනේ සැනසීම තියෙන්නේ. බුදු ගුණයක්නේ සිහි කරගන්න අපිට පුළුවන්කම තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනය. බුදු ගුණයක් සිහි වෙනවා කියන්නේ කරපු පින්කම් සිහි වෙනවා, රැකපු සීලාදී ගුණ ධර්ම සිහි වෙනවා, විශාල පුණ්‍ය ගංගාවකට මඟ පෑදෙනවා. එනිසා මේ බුද්ධානුස්සති භාවනාවේ නිතර යෙදෙන්න. එතකොට නෙක්ඛම් ආධ්‍යාසය බලවත් වෙනවා.
මෛත්‍රියට හිත බැස ගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ මෛත්‍රියේ ප්‍රතිමූර්තියයි. භාග්‍යවතුන් වහන්සේ ලෝකේ කාහටවත් වෛරය දායාද කළේ නැහැ. ලෝකේ සියලු සත්වයන්ට කිසි කොන්දේසියක් නැතුව මෛත්‍රිය පතුරවා හැරියා. ලෝකයාගෙන් මෛත්‍රිය බලාපොරොත්තු වුණේ නැහැ. ලෝකෙට මෛත්‍රිය දායාද කළා. ලෝකයාගෙන් ඉවසීම බලාපොරොත්තු නොවි ලෝකයට පරම ශාන්තිය දායාද කළා. ලෝකයාගෙන් ත්‍යාගය බලාපොරොත්තු නොවි ලෝකයට පරම ත්‍යාගය දායාද කළා. ලෝකයාගෙන් සත්පුරුෂකම් බලාපොරොත්තු නොවි මුළු ලෝකනාසේ පරම සත්පුරුෂයාණන් බවට පත් වුණා. ආන්න එහෙම කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කර කර තමන්ගේ ජීවිතේ අදිෂ්ඨානෙන් නංවා ගන්න ඕනේ. හැම වෙලාවකම කල්පනා කරන්න මැරෙන්නේ තනියමයි. අනව්හිතෝ තතෝ වාගාන නුඤ්ඤාතෝ හිතෝ ගතෝ. කාගේවත් ආරාධනාවක් නැතුවයි මේ ජීවිතේට මා ආවේ කර්ම ශක්තිය නිසා. මෙතනින් යන්නෙත් කාටත් පෙර නොදන්නවපු මොහොතක. අපි කවුරු වුණත් කාටවත් නොදන්නවා තමයි කිසියම් මොහොතක ඇස් දෙක පියාගන්නේ. ඉතින් අන්නේ වෙලාවේ මාගේ ජීවිතයට පිළිසරණ වන්නේ බුදුරජාණන් වහන්සේ. ධර්මය, සංඝ රත්නය, සම්පාදනය කරපු කුසලය, අහපු බණපදේ, පුරාගත් පුණ්‍ය ශක්තිය. එනිසා අප්‍රමාදී වෙන්න ඕනි. කාටත් ලෝකේ ආදරය කරන්න කලින් තමන්ට තමන් හිත ආදර වෙන්න ඕනි. ජීවිත සැනසෙන්නේ එහෙමයි. ඒ සැනසෙන මඟ තමයි අපිට මේ පින්වතුනි ඇහෙන්නේ. ඒකයි මම මුලින් සිහි කළේ මේ ක්ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාව. පහළ වෙච්ච වෙලාව. ජීවිතේට වාසනාව කැන්දන අනුශාසනාව ලැබෙන වෙලාව. ඔබද බිහිරි නොවූ ගොළු නොවූ පිළු නොවූ ජීවිතයක් ලැබපු වෙලාව. ඒත් මේ බුද්ධ ශාසනයේ දහම් ඇසෙන ප්‍රදේශයක උපන්න වෙලාව. මේ අවස්ථාව හැමදාම ජීවිතේට එන්නේ නැහැ. හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ අන්තිම ඔබ අහිංසකව ආඩම්බර වෙන්න ඕනි. හිතට සතුට ඇති කර ගන්න ඕනි. මේ ධර්මය ඇහෙනකොටනේ වැටහෙන්නේ සංසාරේ දුක. ඒ දුක ප්‍රහාණය කරපු බුදු කෙනෙකුගේ අසිරිය සහ දුර්ලභ බව. ඒ ධර්මයෙන් ලැබෙන පරමානන්දනීය සැපත. නිවන් දුටු රහතන් වහන්සේලා රහත් උත්තමාවිය මොන තරම් සසර කැපකිරීම කළාද? ඔවුන්ගේ චරිතාපදාන දෙස බලනකොට පේන්නේ ಜಾති ಜಾති නිවන් පතා පිං කළා. නිවන් පතා කුසලයේ සම්පාදනය කළා. නිවන් පතා දන් දුන්නා. නිවන් පතා සත්පුරුෂය ඇසුරු කළා. නිවන් පතා ජීවිතේ උනත් අතහැරියා. එහෙම මහ කැපකිරීමකින් තමයි ශාන්ත සුවේ ලැබෙන්නේ පින්වතුනි. සසරට අකමැති නම්, දුකට අකමැති නම්, නැවත නැවත ඉපිද මෙරි මෙරි කඳුළු මුහුදකට කඳුළු එකතු කරන්න අකමැති නම්, ප්‍රිය විප්‍රයෝගයට අකමැති නම්, අප්‍රිය සංප්‍රයෝගයට අකමැති නම්, කායික මානසික දැවිලි විඩා පීඩා දුක් වලට අකමැති නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඒක අමාරු දෙයක්. හදවතින් සරණ යන්න. ධර්මයේ සරණ යන්න හදවතින් අමාරු දෙයක්. අවංක කෙනෙක් වෙන්න මේ ධර්මයේ අභියස. වැරද්ද හැටියට දකින්න. පසුතැවෙන්න එපා මොනම මොහොතකවත්. වැරද්ද දකිමින් වැරද්දෙන් අත මිදෙන්න හයිය හදාගන්න. ඒක ඔබට කරන්න පුළුවන්. දෙවියන්ගේ පවා පිහිට එතකොට ලැබෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන හිතන්න. අහිංසක පටාචාරාව ගැන හිතන්න. කොච්චර විපතකට වැටුණාද අවසානයේ ලැබපු සැපත බලන්න. ආන්නෙම සිහි කර කර තමන්ගේ ජීවිතයේ අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. මෙච්චර සංසාරේ දැන් නොමග ගියා ඇති. අසත්පුරුෂ අසුරට වැටුණා ඇති. කාම කෝප දෙවිලි වලට හසු වුණා ඇති. මායා මෝහනීය රැඟුම් ගැයුම් වැයුම් වලට හසු වුණා ඇති. ඒ දෙතිස් කතාවල පැටලුණා දැන් ඇති. ක්ලේශ නිද්‍රාවෙන් වහාම අවදි විය යුතුයි. ශ්‍රද්ධාවෙන් හිත පුබුදුවා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගැනම මේ හිත යොමු කරමින් කල්පනා කරන්න ඕනි. සිත නිවෙනවා. ධර්මයේ ගැනම කල්පනා කර ධර්මයේ ගැනම විශ්වාසයෙන් හැසිරෙන්න ඕනි. ජීවිතේ සැනසෙනවා. සංඝයා ඇසුරු කරමින් මමා දහම් අසහසා සත්පුරුෂ ඇසුරේ පිහිටන්න ඕනේ. නිමැරදි මාවතට යහපත් මාවතට අපව යොමු වෙනවා. එනිසා කාගේ සෙනෙහස නොලැබුණත් කවුරු ඔබව කොන් කළත් බුදුරජාණන් වහන්සේ විසින් ඔබව කොන් කරන්නේ නැහැ. ඔබව අතහරින්නේ නැහැ. කවදා හෝ සසරින් අත මිදෙන තුරාවට ඔබටත් වඩා උපකාරයක් බුදුරජාණන් වහන්සේ ඔබ වෙනුවෙන් සිද්ධ කරනවා. ධර්මයත් එහෙමමයි, සංඝයත් එහෙමයි. එනිසා මේ උතුම් හයිය හිතට අරගෙන නොවර්ධින මාවතර දැන් පැමිණුණා වගේ ක්ෂණ සම්පත්තිය උදා කරගත්තා වගේ ජීවිතේ ඉතුරු වෙලා තියෙන කාලය සත්පුරුෂ භූමියේ පිහිටන්න. සත්පුරුෂ ඇසුරේ පිහිටන්න. හිත අදිෂ්ඨානින් රැක ගන්න. සිතුවිලි විශාල වශයෙන් එන්න පුළුවන්. නේකාකාර වැරදි සිතුවිලි ඒව ඔක්කොම අයින් කළා දාන්න. මෛත්‍රිය හිත පිහිටවනවා, බුද්ධානුස්සති හිත පිහිටවනවා. ඒ අතරට තමන්ගේ ජීවිතයේ ඇති විපරිණාමය, අනිත්‍ය ලක්ෂණය, මේ අසකන ආදී ඇති අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණ හොඳට බලන්න. ඇස කියන්නේ නিত্য සුඛ ආත්මයක් නෙමෙයි. මේ ආත්මීය ස්වභාවයක් නෙමෙයි. ඇස සකස් වූ හේතුත් අනිත්‍ය නම් ඇස කෙසේ නිට්ටය වන්නද? එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. රූපය සකස් වූ හේතුත් අනිත්‍ය නම් රූපය කෙසේ නිට්ටය වන්නද? එහෙම දේශනා කළා. වේදනාවේ හේතුවත් අනිත්‍ය නම් සැප වේදනාවේ හේතුවත් අනිත්‍ය නම් සැප වේදනාව කෙසේ නිට්ටය වන්නද?
අනිත් වේදනාත් එහෙමයි. එනිසා පින්වතුනි මේ අධ්‍යාත්ම බාහිර ආයතන සකස් වූ හේතුත් අනිත්‍ය නම් විපරිණාම ධර්මයෙන් යුක්ත නම් මේ අධ්‍යාත්ම බාහිර ආයතන කෙසේ නිට්ටය වන්නද? එනිත්‍ය අනිත්‍ය වූ දෙයක්ම නිට්ටයයි අපි සංසාරේ වැරදියට පරාමර්ශණය කළා. ඒකෙන් අපේ ජීවිත නැසී ගියා, වෙනසී ගියා, අකුසල කර්ම බැඳුණා, සසරේ නතර වුණා, දුක උරුම වුණා. දැන් මේ කාලයේ පැමිණ ඇත්තේ ඒ දුක් මුහුද තරණය කිරීම පිණිසයි. දියත් වී ඇත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම නෞකාවයි. ගොඩ වෙන්න පුළුවන් වෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා පෙරකල පින් ඇති මිනිසුන්ටයි. පෙරකල පින් ඇති මිනිසු අතර ඔබත් ඉන්නවා මේ පොළවේ. ආන්න එකයි ඔබේ ජීවිතයේ තියෙන වටිනාම ලක්ෂණය. එනිසා හිතට සන්තෝෂය ඇති කරගන්න, හයිය ඇති කරගන්න, අදිෂ්ඨානය ඇති කරගන්න, ජීවත් වෙන ඉදිරි කෙටි කාලයේ ධර්මයේම හැසිරීලා ධර්මයෙන්ම මැවුන තනුන චරිතයක් ලෙස මේ ලෝකෙන් සමුගෙන යන්න අදිෂ්ඨාන කරගන්න. මේ ජීවිතයේ තුලදීම මේ උතුම් දහම් මඟ පුරුදු කරලා යටත් පිරිසයින් සෝතාපන්න වෙන්නවත් ලැබෙනවා නම් ඒක තමයි අපේ පරම අදිෂ්ඨාන විය යුත්තේ. මේ අසූ බුදු ගුණ බුදුබණ ඒ උදෙසා හැමදෙනාටම මඟ පෙන්වන පාරමී කුසලයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගමන සුගතියක්ම වෙලා කෙදිනක හෝ මේ භව ගමනේ නිමාව පිණිස මේ අසූ අපූර්ව ධර්මයේ ආශ්චර්යමත් ධර්මයේ ඔබට පිහිට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නාකන්දල ශ්‍රී ගංගාරාම විහාරස්ථාන විහාරාධිපති අපේ පින්වත් අවසරයි අහුන්ගල්ලේ රතනසිරි අතිපූජනීය නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි නායක ස්වාමින් වහන්සේටත් ආශිර්වාද කරමින් තමයි මේ විශේෂ පින්කම ධර්ම දානමේ පින්කම අද දවසේ සම්පාදනය කළේ. සද්ධර්ම වාගීශ්වරාචාර්ය විනය කීර්ති ශ්‍රී හිඳගල ශ්‍රී ඉන්දරතන නාහිමිපාණන් වහන්සේගේ 41 වැනි ගුණ සමරු පින්කම යෙදීම නිමිති කරගෙන ඒ ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණක් මේ තුල තියෙනවා. ඒ වගේම ධර්මදේශනීය සම්බන්ධීකරණය කරමින් මහරජා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ සජිත් රත්නායක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා සිරසෙප්පෙන් බෞද්ධ වැඩසටහන් සම්බන්ධීකාරක ශාලිකාරණ සිංහ මැතිණිය ඒ සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කළා. පින්කමේ දායකත්වයේ අබේසිංහ මහත්මයා එම මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනා, නිපුණ ශෙහාන් වෙලගෙදර මැතිතුමා ඇතුළු ඒ පවුලේ අය, ඇලන් වෙලගෙදර ඇතුළු පවුලේ සියලු දෙනා, එන්.ජී. අයිරාංගනී සහ එන්.ජී. වයලට් නෝන ඇතුළු ඒ පවුලේ අය, ඉන්දික ප්‍රභාත් වීරසිංහ මහත්මයා, ගයානි සේනානායක මැතිණිය, චන්දන කුමාර මහත්මයා සහ චන්ද්‍රිකා මනෝහාරි කුලතුංග මැතිණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ උතුම් පින්කම මේ විදියට සහ සංවිධානය කළේ. සුපුන් සමීර ගමගේ මහත්මයා එම මැතිණිය මේ ධර්මාසනය සකස් කරමින් පින්කමට සම්බන්ධ වුණා. චමින්ද කුමාර සෝමරත්න මහත්මයා, පද්මසිරි ජයවීර මහත්මයා විදුලි ආලෝකයේ සැපයීම වශයෙන් මේ පින්කමට සම්බන්ධ වුණා. මහත්මයා සහ එක්සත් අවමංගල සුබ සාධක සංගමයේ පිරිසත් මේ පින්කමට සහයෝගය අද දවසේ ලබා දුන්නා. මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට අද පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන් එන්.ජී. දිනෝරි ස්වාමි මහත්මයා සහ කරලයින් වෙලගෙදර මහත්මියට, ඒ වගේම සුමන්දාස දේවනාරායන මහත්මයා, සුගතදාස වෙලගෙදර මහත්මයා සහ කුසුමාවති වෙලගෙදර මහත්මිය පින්කම සඳහා දායක වෙච්ච හැමෝගෙම නමින් අභාව ප්‍රාප්ත සියලු ඥාති බන්දු වර්ගය ආද සිද්ධ කරනවා. ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණි සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය කවුරුත් සිහි කරලා අද පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේටත් විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු සංඝ රත්නයටත් ආශිර්වාද කරන අතර මේ පින්කම වෙනුවෙන් වචනයකින් හෝ අතහිත දීලා සම්බන්ධ වෙච්ච මේ පින අනුමෝදන් වෙච්ච කවුරුත් සිහි කරලා සත්පුරුෂව අද මේ ආශිර්වාදයේ මේ පුණ්‍යමය ආශිර්වාදය ලබා දෙනවා. මේ විහාරස්ථානයට ප්‍රදේශයට අධිග්‍රහිත සියලු දෙවියන්ට, ඒ වගේම ආර්ය සුමන සමන් දෙවියන්, සක්දෙව් රජතුමා, වරම් දෙව් රාජවරු ඇතුළු සියලුම දෙවියන් අපි සිහි කරගනිමු. මාතෘ දිව්‍ය රාජයන්, මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ, මිහිතලේ පටන් බඹ විමන් දක්වා සියලුම සත්පුරුෂ ප්‍රජාව, ඒ වගේම ඔබේ අපේ නමින් මිය පරලොව ගිය සියලු දෙනා කොයි කවුරුත් සිහි කරගෙන අද වගේ දවසක පින්බර සැඳෑමේ අපි ඔක්කොම එකතු වෙලා පිරිසුදු සීලයක පිහිටාගෙන උතුම් බුදු ගුණ බුදුබණ සිත සනසා ශ්‍රවණය කරලා උතුම් දහම් සංඥා අදිෂ්ඨාන හිතේ පිහින් රක්ඛන්තු සාසනං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්භතං
සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සාධු සාධු සාධු. අතිපූජනීය විහාරාධිපති ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සිද්ධ කරන ලෝක ශාසනික මෙහෙවර চিරාත් කාලයක් සුවසේ සතුටින් සිද්ධ කරන්නට අපරස් කළ මේ සියලු පුණ්‍ය ධර්ම ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා අපි අද අනුමෝදන් කරමු, ආශිර්වාද කරමු. පින්කම සහ සංවිධානය කරගත් හැමෝටමත් වචනයකින් හෝ අතහිත දුන් කොයි කාටත් මේ වෙහෙරට මේ බණ මඩුවට සැපැමිණි පුංචි දූල පුතාලා ඇතුළු වැඩිහිටි මහ ජනතාවටත් ප්‍රදේශවාසී සියලු දෙනාටමත් නිදුකින් නිරෝගීව අස්වැසිලි සහිතව ධර්ම මාර්ගයේ හැසිරෙන්නට ලැබේවා. සම්පාදනය නොවූ සීලය සම්පාදනය වේවා. නොවැඩුණ සමාධිය මෙපින් බලයෙන් දියුණු වේවා. පහළ නොවූ ප්‍රඥාව මෙපින් බලයෙන් පහළ වේවා. මේ හැම කෙනාගේම හද සංතානවල ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දියුණු වේ. බෝධිපාක්ෂික ධර්ම දියුණු වේවා. ජාතිත් සත්පුරුෂ ඇසුර ලබන්නට මේ පුණ්‍ය පාරමිතාව උපකාර වේවා. මේ මොහොතේ පටන් නිවන් දක්නා ජාති දක්වාම විපතකට දුගතියකට අභව්‍ය තැනකට නොයා සත්පුරුෂ ඇසුරේම රැඳෙන්නට රැකෙන්නට අප මේ රැස් කළ පුණ්‍ය ශක්තිය වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැකි කෙටිම කාලයක් තුල සසරේ දුක් නිමා කරගෙන මගඵල නිවන් ලබා ගන්න මේ බණ මඩුවේදී ලැබපු මේ ධම්ම සංඥාත්තිය මේ කුසල බල මුලුව පාරමිතාවක් වේවා වේවා කියලා මම හැම දිනාටම හදවතින්ම ආශිර්වාද කරනවා, මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ විවද්දන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝා නුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. අපේ ගෞරවනීය පරිස්කාර පූජා කිරීම සඳහා ඒ පරිස්කාර පූජා කර නැත්නම් ඒ පරිස්කාර පූජා කිරීමට කටයුතු සූදානම් කරගන්න. ඒ කාල සීමාව තුළ ඒ අතරතුර අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. විශේෂයෙන්ම අපිට කලාතුරකින් වැඩ සෑම තැනකම දේශනා පවත්වමින් සමාජයට පැය ගණන් පැය දෙක තුන පැය ගණන් පැය දෙක තුන ඒ වගේම විවිධ දීර්ඝකාලීනව ධර්ම දේශනා පවත්වමින් ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී මේ සියලු දෙනාම මේ විහාරස්ථානයේට සම්ප්‍රාප්ත වුණා ධර්ම ශ්‍රවණය කරන්නට ඒ පැමිණිච්ච සියලු දෙනාමත් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නා වගේම ඒ සියලු දෙනාටමත් අපේ පුණ්‍යානුමෝදනා හිමි කරනවා. විශේෂයෙන්ම අද මේ පින්කම අපේ ගෞරවනීය රාජකීය පඬිත ඒ වගේම ආචාර්ය පින්නත් අපේ කටයුතු සංවිධානය කරගත්තේ අපේ දායිකාවන් විශේෂයෙන්ම අබේසිංහ මහත්මයාත් ඉන්දිකා මල්කන්ති මහත්මියත් මුල් වෙලා ඒ පින්කම කරන්නට ඕන කියන අදහස ඇද්ද වැඩසටහන් සම්බන්ධීකාරක ශාලිකා රණසිංහ මැතිණිය ඒ සඳහා කටයුතු සංවිධානය කළා. ඒ සඳහා අපට අවස්ථාව සලසා දුන්නා. ඒ වගේම මේ පින්කමේ දායකත්වයේ දරුවා
අබේසිංහ මහත්මයාත් එම මහත්මයා ඇතුළු පවුල සියලු දෙනාම නිපුණ සේහන් වෙලකදර මහත්මයා ඒ වගේ මේ දෙමව්පියන් ඇතුළු පවුල සියලු දෙනාමත් ඇලන් වෙලකදර මහත්මිය ඇතුළු පවුල සියලු දෙනාමත් එන්ජී අයිරාංගනිසා එන්ජී වැයලට් නම් ඒ මෙනුවන් දෙපළ ඉන්දික ප්‍රභාත් වීරසිංහ මහත්මයා ගයානි සේනානායක දැනට විදේශීය රටක ඉන්න ඒ ගයානි සේනානායක මහත්මිය ඒ දායබර පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ සඳහා දායක වුණා. චන්දන කුමාර මහත්මයා මම කියන අපේ පද්මශ්‍රී කුලසංග මහත්මයාගේ ඒ වගේ මේ මහත්මියගේ දායබර දියණිය චන්ද්‍රිකා මනෝහරි කුලතුංග මහත්මිය ඒ මහත්මිසා එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයාගේ දායකත්වය ඒ පවුලේ සියලු දෙනාගේම දායකත්වය ලැබුණා. ඒ වගේ මේ ධර්මාසනය සකස් කර ගැනීමේදී ඒ සඳහා නිරන්තරයෙන්ම දායක වුණේ සම්බන්ධ වුණේ අපේ සුපුන් සමරිගමගේ මහත්මයාත් ඒ මහත්මියත්. මේ වගේ මේ විහාරස්ථානය ආලෝකමත් කරමින් විදුලි ආලෝකමත් කිරීමට දායක වුණා අපේ පලීගල චමින්ද කුමාර සෝමරත්න මහත්මයා. ඒ වගේම පද්මශ්‍රී ජයවීර මහත්මයාත් සුපුන් සමරිගමගේ මහත්මයා කියන තුන් දෙනා බොහොම කැපවීමකින් යුක්තව ඒ කාර්ය තාම අලංකාරවත්ව බොහොම ලස්සනට සිද්ධ කළා. ඒ වගේම විශේෂ සහාය දක්වා මංජුල දසනායක මහත්මියත් එක්සත් මංගලාදර සුබසාර සමිතියේ සියලුම සමාජිකාවන් ඒ වගේම මිය පරලෝකීය අංජේ දිනෝත්සාහි මහත්මයාට කල්ලෙන් වෙලකදර මහත්මියට සුමනදාස දේවනාරායණ මහත්මයාට සුගදාස වෙලකදර මහත්මයා සහ කුසුමාවති වෙලකදර මහත්මියට පින්කම් සඳහා දායකුණු සියලු පින්තුන්ගේ පවුල්වල මිය පරලෝක සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණලාභීන්ගේ පවුල්වල මිය පරලෝක සියලු දෙනාටමත් පින් අනුමෝදන් කිරීම මේ විශේෂ අරමුණක් කරගත්තා. ඒ වගේම ආශිර්වාද කිරීම ධර්ම දේශනාව සඳහා වැඩම කර වදාළ ආචාර්ය රාජකීය පඬිත් අති පූජ්‍ය පින්වත් බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේට නාකන්දල ගංගාරම් විහාරාධිපති අවුංගල් රත්නසිරි ස්වාමීන් වහන්සේට ඒ වගේම පින්කමට විවිධාකාරයෙන් සම්බන්ධ වෙච්ච සහාය ලබා දුන්න සියලු දෙනාටම ඒ ආශිර්වාද කිරීම සඳහා ඒ කටයුතු සංවිධානය කරගත්තා. ඒ වගේම අපේ අරමුණුනේ ප්‍රධානම අරමුණ තමයි මේ විහාරස්ථානයේ වැඩ ඉඳලා මීට අවුරුදු 41කට කලින් අපවත් වී වදාළ අපේ ගෞරවනීය සද්ධර්ම වාගීශ්වර ආචාර්ය විනීකීර්ති ශ්‍රී හිඳගල ශ්‍රීන්දරතන නාහිපාන් වහන්සේගේ ගුණ සමරු පින්කම. මේ පින්කමේදී අපේ විචාරිත උවමනාව ඕනකම තිබුණා අපේ පින්වත් බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ වැඩම කර ගන්න ඕන කියන අදහස. ඒකට අපි ඒ අවස්ථාව සොයමින් ඉන්න අවස්ථාවේ තමයි ඉන්දිකා මල්කාන්ති මහත්මියටත් අබේසිංහ මහත්මයාටත් ඒ අවස්ථාව උදා වුණේ. අද මේ ස්ථානට වැඩම කරලා මේ විහාරස්ථානයේ පූජනීයත්වයට පත් කරමින් අපේ ගෞරවනීය පඬිත් හාමුදුරන් වහන්සේ ඒ උතුම් කටයුත්තට වැඩම කළා. අපි ලොකු ආඩම්බර ගෞරවයක් ඒ වගේම සදහසිතින් යුක්තව ප්‍රදේශවාසී පින්නතුන්ට අගන ධර්ම ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීම උන්වහන්සේගේ ප්‍රධාන අරමුණ. ඒ වගේම අපේ අරමුණත් ඒක උන්වහන්සේ බොහොම ගෞරවයෙන් සිද්ධ කළා. ඒ වගේම මේ මාධ්‍ය ජාලය ඊටාම ඕනෑකමකින් අපේ සහෝදර පින්නතුන් මේ ස්ථානට කල් වෙලා ඇවිල්ලා ඒ කඩුවේ සංවිධානය කරගමින් ඒ කාර්යයට දායක වුණා. ඒ වගේම අපේ විහාරස්ථානයේ අපේ නාලිකාවක් YouTube නාලිකාවක් තිබෙනවා. ඒ නාලිකාව හිරුස ජිලන්දන ඒ පුතුණුවන් ප්‍රධාන කොට ඇති දරුවෝ ඒ කාර්යය මැනවින් හොඳින් සිද්ධ කරගත්තා. ඒ නිසා අපි නැවතුවරක් අපේ ගෞරවනීය පඬිත් හාමුදුරන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ ඔබට අද රාත්‍රියේදී චන්ද්‍රිකා මනෝහරි කුලතුංග මහත්මියත් ඒ මහත්මිය සහ පවුලේ ඇත්තෝ ඔබට තේපන් සංග්‍රහය පවත්වන එකත් බුද්ධ වින හැටියට මතක් කරනවා. අපේ ගෞරවනීය පඬිත් හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවා. උන්වහන්සේ කරන කින ශාසනික කටයුතු ਸਰව ප්‍රකාරම සාර්ථක වේවා. නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවා. උන්වහන්සේට අපට මේ සංසාර දුක් කෙලවර කිරීමෙන් ලබන උතුම් නිවනින් සැනසීම ලබන්නට හේතු වේවා වාසනාව වේවා කියලා අපි කවුරු සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු.